කී දෙනෙකුට සභාවක් තියෙනවද? ආමෙන්. ඔබට සභාවක් තියෙනවනේ. සභාවට මේ ග්‍රීක වචනයක් තියෙනවා. සභාව කියනවා මේ ඉක්ලේසියා කියලා. සභාවට කියනවා. ආමෙන්. ඉක්ලේසියා කියලා කියනවා සභාවට. සභාව වෙලා දෙවියන් වහන්සේගේ. දෙවියන් වහන්සේ තමයි සභාව. ආමෙන්. අපි පෙරලගම මතේ සුභාරංචියට අපි 16 18 වෙනි පදේ අපි කියවමු ස්වාමීන් වහන්සේගේ ඉදිරියේ. සිස්ටර් මහලා කියවන්න. දාසේ 18 වෙනි පදය. සුද්ධ මතෙව් 16 පරිච්ඡේදයේ 18. මම නුඹට කියමි නුඹ පේත්‍රුස්ය. තවද මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි. පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය. ආමෙන්. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ එහෙම නැත්නම් යේෂුවා මෙසියස් වහන්සේ පේත්‍රුස් හම්බෙලා කියනවා පේත්‍රස් මම වැඩ යම් දෙයක් කියන්න ඕනයි කියලා. පේත්‍රස් කලබල වෙලා උන්වහන්සේ දෙස බලනවා. බලවම කියනවා මේ මං වාට කියනවා ඔයා පේත්‍රස් අද ඉඳලා. ඊට ඉස්සෙල්ලා ඔහුට කිව්වේ සිමියොන්. මුඩ කියනවා මේ පේත්‍රස් මං යම් දෙයක් වාට කියන්න ඕන. මොනවද කියන්නේ? ආමෙන්. ඊට ඉස්සෙල්ලා කියනවා යේසුස් වහන්සේ උත්තර දෙමින් සීමොන් බර්යෝනා නුඹ ආශිර්වාද ලද්දෙක් කිය. මක් නිසාද ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේ මිස මාංශය හා රුධිරය මේක නුඹට එළිදරව් නොකළේ. ආමෙන්. දැන් ආසම උට ආශිර්වාදයක් කරනවා. ඔව් කිව්වා වචනේ බලයක් තිබුණු නිසා. දෙවියන් වහන්සේ ඔහුට නමක් දෙනවා. ඊට පස්සේ සීමොන් අද ඉඳලා නුඹ සීමොන් වෙන්න යන්නේ නැහැ. ආමෙන්. ඔහුට දෙනවා පේත්‍රස් කියලා. මේ පේත්‍රස් කියලා කියන්නේ හේබ්‍ර වලින් පෙත්‍රොස් කියන එක තමයි. ආමෙන්. ඔහුට පේත්‍රොස් කියලා තමයි කතා කරලා තියෙන්නේ. හලෙලුයා. මොකට කියනවා අද ඉඳලා මගේ පර්වතය මත. ආමෙන්. අපි කියමු මම නුඹට කියමි. නුඹ පේත්‍රස් තවද මේ පර්වතය පිට මාගේ සභාව ගොඩ නගන්නේ. ආමෙන්. ඔහු ආමන්ත්‍රණය කරනවා යම් ගලකට. උන්වහන්සේ විශාල ගල. ආමෙන්. උන්වහන්සේ තමයි පර්වතය. ඔහු සාමාන්‍ය ගලක් හැටියට උන්වහන්සේ ආමන්ත්‍රණය කරලා කියනවා මගේ පර්වතය මත නුඹ යම් දෙයක් කරන්න යනවායි කියලා. හලෙලුයා. ඔහුට දෙන්නේ මොනවද? මේ පර්වතයක් කියලා ආමන්ත්‍රණය කරලා මොනවද කියන්නේ උන්වහන්සේ? සභාවක් ගොඩනගන්න ඕන. ගොඩනගන්න යනවා. මම ඔබට කියනවා නුඹ මේක කරන්න ඕනයි කියලා. හලෙලුයා. ඉතින් මේ පේත්‍රස් හරි කලබල දඟ නහයට අහන්න නැති හරි මුරාණ්ඩු මිනිස්සෙක් පේත්‍රස් කියන්නේ. හරි. ඕනෑම දෙයකට කට ඉස්සරහට එන මිනිස්සෙක් තමයි පේත්‍රස් කියන්නේ. පේත්‍රස් ඇලම හරිම කට ඇති මිනිස්සෙක්. ආමෙන්. එක දවසක් අන්තිම මොහොතේදීත් පේත්‍රස් මොනවද කරේ? මේ මිච්චර ඔක්කොම දේවල් කියලා තියෙදිත් යේසුස් වහන්සේ පාවා දීලා යූදස් අන්තිමට ගෙත්සෙමනේ අපි එතනට ගියා. මමත් ගිහලා පොඩක් හොයලා බැලුවා. මටත් හම්බුනේ නැති දෙයක්. මොනවද? අර සෙම්පතියාගේ පේත්‍රස් වම්නාසියව අල්ලන්න යන්න ගියම පැනප ගමන් ගහව කඩුව අරගෙන කනවෙන් වෙන්න. අනේ කන තාමත් නෑ හොයාගන්න කාටවත් හම්බුන්නේ නෑ. තාමත් නෑ ඔය කන හොයාගත්තු කෙනෙක්. මම අපිත් ගියා ගෙත්සෙමනේ පොඩ බැලුවා හිමීට ෂේප් එකේ මමත් ඔය ඇවිදින ගමන් කොහේ හරි වැටලා හරි තියෙන කියලා නැහැ. හලෙලුයා. දැන්නාසේ සෙම්පතියට අලුතෙන් කනක් දුන්නා. ආමෙන්. මේ පේත්‍රස් කරපු වැඩවලින්ද උන්වහන්සේට එතනත් වැඩක් කරන්න සිද්ධ වුණේ. මේ වගේ පේත්‍රස් හරි කලබලකාරී මිනිස්සෙක්. නමුත් දෙවියන් වහන්සේ කියනවා ඔහුට ඉහලින් යමක් කරොත් මගේ සභාවේ යමක් කරන්න පුළුවන් කියලා. ඔහු ඉහලින් තමයි වචනයක් අරගෙන කතා කරේ. ඔබ දෙවියන් වහන්සේ ස්වර්ගෙන් ආවව. ක්‍රිස්තුස් වහන්සේ කියලා කියන්න යනවා ඔහු. ඒක ඔහුට පියාණන් වහන්සේ තමයි එළිදර කරේ. ආමෙන්. එනම් පියාණන් වහන්සේ යමක්
මෙතන ඉන්නේ ඔක්කොමටම එළදරව් කරොත් සභාව ගොඩ නැගෙනවා. ආමෙන්. හලෙලූයා. දැන් ඕක කරන්න ඔබට මොනවද ඕනි? බොහොමට අමාරු දෙයක්. ඉහළින් පණිවිඩයක් ලබා ගන්න මොනවද ඕනි? මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය ඔබ උන්වහන්සේට කීකරු වෙන්න ඕන ඉහළින් පණිවිඩයක් එන්න. ආමෙන්. කීකරු වෙන්නේ නැති පෞල් ජීවිතයක් හරියට කිරි දාලා කලවම් නොකරපු කිරි හොද්දක් වගේ. ආමෙන්. කීකරු නැති සභාවක් ඉන්නේ හිමම තමයි. හලෙලූයා. මම තව දෙයක් කියන්න සභාව. මේ පස්සට යන්න ඉස්සෙල්ලා කීකරු නැති සභාව සිප්පි කටු දෙකක් එකට එකතු කරලා වේලිච්ච තියෙන දෙකක් වගේ. ඇයි උඩින් හරිම ලස්සන සිප්පි කටු දැක්කමනේ හිත ටක් ගාලා යනවා සිප්පි කටට. ඒකේ තියෙන ලස්සන දැක්කම. හැබැයි ඇතුලේ කිසි දෙයක් හොයාගන්න බැරුව යනවා. ආමෙන්. ලස්සන විතරයි. එහෙම සභාවකුත් දෙවියන් වහන්සේට වැඩක් නැහැ. නේද? ඒ වගේම දෙවියන් වහන්සේ ආමන්ත්‍රණය කරා සභාවේ ඉන්න සෙනගට. එහෙම නැත්නම් මිනිස්යාට කතා කරලා කිව්වා නුඹලා සුදු හුණ ගාපු සොහන් ගෙවල් වගේ ලස්සනට එළියෙන් තියෙනවා. ඇතුලේ කිසි දෙයක් නැහැ කියලා. මේකත් හරි අපරාධයක්. හලෙලූයා. එහෙනම් අපි බලන්න යනවා දෙවියන් වහන්සේ ඉදිරියේදී. ස්වාමීන් වහන්සේ මේ පේත්‍රස්ට කියන්නේ ඉහළින් එන පණිවිඩයක් ඉල්ල ගන්න. ඉල්ලගෙන මගේ පර්වතය මත සභාව ගොඩනගන්න. ආමෙන්. කී දෙනෙක් කැමතිද උන්වහන්සේට කීකරු වෙන්න? හලෙලූයා. ආමෙන්. බොහෝ අවස්ථාවලදී අපි කියනවා ස්වාමීන් වහන්සේට අපි බොහෝ දේ අවස්ථාවක් කියනවා අපි උන්වහන්සේගේ දරුවෝ අපි උන්වහන්සේගේ දරුවෝ කියලා. උන්වහන්සේ කියනවා නෑ මගේ දරුවෝ නෙමෙයි කියලා. ඇයි උන්වහන්සේම කියන්නේ? අපි කියන උන්වහන්සේගේ දරුවෝ කියලා උන්වහන්සේ කියනවා නෑයි කියලා. ඇයි? සමහරක් වෙලාවට උන්වහන්සේව පිළි අරගෙන දෙවියන් වහන්සේට කීකරු නොවෙනවා නම් දේව දරුවෙක් වෙන්න බැරුව යනවා. උන්වහන්සේ කියනවා නෑ. අපි කියනවා ඔව්. උන්වහන්සේ කියනවා නෑ කියලා. ඇයි එහෙම කියන්නේ? අපි දෙවියන් වහන්සේ ඉදිරියේ ඉහළින් එනව සම්බන්ධතාවයෙන් අපි වෙන් වෙලා ඉද්දී අපි දෙවියන් වහන්සේගේ දරුවෝ වෙන්න යන්නේ නැති නිසා. ආමෙන්. හලෙලූයා. රයිට්. අපි පොඩ්ඩක් ඉස්සරහට යමු. අපි බලමු 1 කොරින්තිය 3:16 මට පොඩ්ඩක් කියවන්න. කවුරු හරි ඔක්කොම දන්න පදයක්. ආමෙන්. කොරින්තිය සභාවට දෙවියන් වහන්සේ කතා කරනවා මෙන්න මෙහෙම දෙයක්. මොනවද කියන්නේ? මට 3:16 පොඩ්ඩක් කියවන්න. 1 කොරින්ති 3:16 නුඹලා දෙවියන් වහන්සේගේ මාලිගාව බවද දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ නුඹලා තුල වාසය කරන බවද නොදැනෙහුද? ආමෙන්. දැන් සභාවක ඉන්න මිනිසයන් දෙවියන් වහන්සේගේ මාලිගාවලු. ආමෙන්. ඔබ මම දෙවියන් වහන්සේගේ මාලිගාවලු. හලෙලූයා. කී දෙනෙකුට සාතිකයක් තියෙනවද උන්වහන්සේගේ මාලිගාව කියලා ඔබ? ආමෙන්. සැකයක් තියෙනවද? ඔබ දෙවියන් වහන්සේගේ මාලිගාවද? එහෙනම් ඔබ උන්වහන්සේගේ මාලිගාව නම් ඉහළින් අනිවාර්යයෙන්ම පණිවිඩ එන්නම ඕන ඔබට. ආමෙන්. එන්නේ නැත්තම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවනේ. ටීවී එකට channel එක වැඩ කරන්නේ නැත්තම් ටීවී එකේ අප්සෙට් එකක්ද නැත්තම් channel එකේ අප්සෙට් එකක්ද? රේඩියෝ මොන ටීවී මොකද්ද? ඒකට කියන්නේ ටීවී විෂන් එකේ. නේද? ප්‍රශ්නයක්ද නැත්තම් ටීවී එකේ ප්‍රශ්නයක්ද? channel එකෙන් නැත්තම්. මොකද වෙලා තියෙන්නේ? අපි channel එක රායි වුණෝ මෙහි ඉතාලියේ අපි රෝමේ ඉතාලියේ රායි වුණෝ දාද්දි ටීවී එක වැඩ කරන්නේ නැහැ. අල්ලපු ගෙදර අපිට ඇහෙනවා රායි වුණෝ හොඳට යනවා හොඳ මැච් එකක් යනවා නේද? අපි දැන් කාටද බනින්න ඕනේ? ටීවී එකටද බනින්නේ අපි නැත්නම් ඔය වැඩසටහන දෙන අයටද? ටීවී එකට බනිනවා ටීවී එක වැඩ කරන්නේ නැහැ කියලා නේ.
හලෙලුයා. එහෙනම් ඔබ මාලිගාව නම් ඔබ සුද්ධ මාලිගාව වුණොත් විතරයි ඉහළින් ඔක්කොම එන්නේ. channel එක වැඩ කරන්න ඕනේ. හලෙලුයා. channel එක වැඩ කරන්නේ නැත්නම් මොකද වෙලා තියෙන්නේ? මේ දෙවියන් වහන්සේගේ මාලිගාව කොහේ හරි කැඩිලා. මොන හරි අප්සෙට් එකක් ටීවී එක වගේ නේ. එක්ක විසි කරන්න වෙනවා. ඒක වැඩ කරන්නේ නැහැ. ඒක විරහිත වෙලා. හලෙලුයා. කොහොමද විරහිත වෙන්නේ? දැන් අපි ඔක්කොම දන්නවනේ විරහිත වෙන විදිය නේද? මම එක දෙයක් කියන්නේ විරහිත වෙන. වැඩිපුර පෞතියෙදී channel එක එන්නේ නැහැ. හරි? කුණු බැඳිලා. එහෙනම් වැඩ කරන්නේ නැහැ. කොච්චර කරගොත් ටෙලිකමාන්ඩ් එක පොළවේ ගියවත් වැඩ කරන්නේ පව් වැඩි. එහෙනම් එන්නේ නැහැ. ඔබ හිතන්නේ මොනවද තව? හලෙලුයා. මම පව් කියවම ඉතින් ඔක්කොමටම ආයත් නේද? උණම් පෙන්නන්නම් කාරණා දෙකක්. බොරුව මාලිගාව අපවිත්‍ර වෙන දෙයක්. අපවිත්‍රකම අපි දෙවියන් වහන්සේගේ මාලිගාව නම් ඒ මාලිගාව සුද්ධව අපි තියාගන්න නැත්නම් ඉහළින් කිසිම පණිවිඩයක් ඔබට එන්නේ නැහැ. ඔබ කිතුණියක් වෙන්න පුළුවන්. ඔබ ගෝලයේ කියයි දෑතුසුවයි নমස්කාර කරලා ඔක්කොම කරයි. ඔබට හොඳ බුද්ධියක් ඔබට හොඳ දැනගැම්මක් දෙවියන් වහන්සේ ඔක්කොම දීලා තියෙන්නත් පුළුවන්. ඇති ඔක්කොම නමුත් සම්බන්ධකම එන්නේ නැහැ. පේත්‍රස්ට ඔය සම්බන්ධකම එක දවසයි ආවේ. දෙවියන් වහන්සේ ඔහු ඒ දවසේ වෙනස් කරා. ආමෙන්. එක දවසක් ඇවිල්ලා ඔහුට ඉහළින් පණිවිඩයක් ඇවිල්ලා ඔහුව දෙවියන් වහන්සේ ඔහුට පණිවිඩයක් දීලා උන්වහන්සේ පොළඹ ඉඳගෙන ඔහුව වෙනස් කරලා දැන් මටක් ගාලා. ආමෙන්. මීට ඉස්සෙල්ලා කවදාකවත් ඔය පණිවිඩය කිව්වේ නැහනේ. ඔය එක වචනයක් ඉහළින් ඇවිල්ලා පේත්‍රස් ඔච්චර වෙනස් කරා නම් ඔබට පණිවිඩ දෙක තුනක් ආව නම් ඔබ කොහොම වෙනස් වෙයිද? ආමෙන්. වතිකාන් එකට ගියාම ඔබ දකිනවා සෙන්ට් පීටර්ස් කියලා ගහලා තියෙන වතිකානේ. ඔබ හැමදාම යනවා ඇති දකින්න ඕංගක් අය. ඒ කෙනාගේ නම තමයි ගහලා තියෙන්නේ. පේත්‍රස් මාර කරපු ස්වභාවය. කොනේ ප්‍රධාන ගල තමයි අරගෙන ගහලා තියෙන්නේ. ආමෙන්. සෙන්ට් පීටර්ස් කියලා ගහලා අද ඔක්කොම යනවා පේත්‍රස් බලන්න හැම ඉරිදම කට්ටිය යනවා හැමදාම යනවා. කෝටි ගාණක් දවසට ආදායමක් එනවා මේ පේත්‍රස් බලන්න යනවා කට්ටිය. වතිකානුවට. හලෙලුයා. උඩ ගාලා දෙන ලොකු බෝඩ් එකක් සෙන්ට් පීටර්ස් කියලා. මෙට්‍රෝ එකකුත් තියෙනවනේ බහින්න. නේද? මෙට්‍රෝ එක ලයින් එකක් දාලා දෙනවා පීටර්ස්ට බහින්න එතන. හලෙලුයා. ආමෙන්. බොහොම හොඳයි. දැන් පේත්‍රස්ට උමනා වුණා මේ දේ උන්වහන්සේ මේ කතා කරපු දෙයට ඔව් කීකරු වෙන්න. ආමෙන්. පේත්‍රස්ට උමනා වුණා කවදා හරි දවසක කීකරු වෙන්න. මොකට කීකරු කම නැතුව මොව හැමතැනම ඇවිද්ද. මං කිව්වා යූදස්ගේ කන කැපුවා. උන්වහන්සේව පාවලා දුන්නා. ආමෙන්. හලෙලුයා. ඔගොල්ලෝ ජෙරුසලමට ගියාම දැනගන්න බල මාත් එක්ක ගිය අය දන්නවා. ආමෙන්. මොනවාද? ගලිකාන්තෝ කියලා හේබ්‍ර වලින් කියන්නේ ගලිකාන්තෝ කියලා කියනවා. ඒ කියන්නේ කුකුල හඬලන තැන කියලා. එතන ලස්සන තැනක්. එතනට ගියාම ඔබට දැක ගන්න පුළුවන්. එතන අපි රටින්දිත් කෑවා කට්ටිය ගිහිල්ලා හොරෙන් කඩාගෙන කට්ටිය නේද? නේද? පොඩි අය හොඳ එක කට්ටිය ආසාවෙන් එතනින් ගිහලා රටින්දි ගහයි. මේ මතක් තරම් උසයි රටින්දි ඉදිලා තියෙන තැනින් කඩාගෙන කට්ටිය කෑවා ගහේම. හාලෙලූයා. මේ වගේ පේත්‍රස් කරානේ. දන්නේ නැතුවනේ. නදනුවත් කමනේ. නමුත් ඔව් කවදද කීකරු වෙන්න තීරණය කරේ? එදා දෙවියන් වහන්සේ මුව අරගෙන ආශිර්වාද කරා. මම එතකම මම ආශිර්වාද කරේ නැහැ දෙවියන් වහන්සේ. උට කතා කරලා තිබුණා. මේ ආශිර්වාදය ලබන්න. නමුත් ඔව් හරි හැරීමකට එනකන් උන්වහන්සේව බලාගෙන හිටියා. කවදද මම හැරෙන්න ඕන දවස? හලෙලූයා. ආමෙන්. කී දෙනෙක් උන්වහන්සේ සූදානම් කරනවද මේ මොහොතේ? දැන් කී දෙනෙක් දන්නවද උන්වහන්සේගේ මාලිගාව කියලා? අපි එතනට යමුකෝ. එතන ඉඳලා යන්. ලස්සනයි. දැන් ඔබ උන්වහන්සේගේ මාලිගාවද? උන්වහන්සේ කතා කරනද හැමදාම? වැරදි අංගවල දෙනවද? පව් කරන්න නැතු ඉන්න කියලා දෙනවද? ශුද්ධ ජීවිතයක් ගත කරනවද? සභාවට විතර දේව දූතයෙක් කියලා එළියට වෙන දූතයෙක් වෙනවද? ආමෙන්. විශේෂයෙන් පවුල් වල මං හරි ආසයි ඒක දකින්න. ආමෙන්. දැන් පවුලක් වෙලා මහත්ය ලංකාවේ ඉන්න නෝන මෙහි ඉන්න ලංකාවේ මහත්ය ඉන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි දුරකථනයෙන් කතා කරද්දී ගෞරවාන්විතව කතා කරන්නේ කෙනාට ඒ මහත්යගේ ජීවිතය ගලවන්න පුළුවන්. ඒ නෝනගේ ජීවිතය ගලවන්න පුළුවන් ඔබට. ආමෙන්. නැත්තම් අර ලංකාවෙන් ආපු කෙනා විදියට මෙහිඳන් කතා කරන්න බෑ. ඔබ දෙවියන් වහන්සේට নমස්කාර කරලා. හලෙලූයා. මම අහලා තියෙන සමහරක් අය කතා කරද්දී
කොහොමද? අර එහෙ ඉන්න මහත්තයා තමයි ගේ ළඟ ගෙදර ඉඳගෙන කතා කරන විදිහට මෙහෙ කතා කරනවා. උන්වහන්සේවත් පිළි අරගෙන. ළඟින් යන්න බෑ බයයි අපිට. එච්චර සැරෙන් කතා කරනවා නෝනට. අනේ නෝන අහිංසක ඇතිනි ගැලවිම හොය ඉන්නවා. මහත්තයා මෙහෙ චණ්ඩියෙක් වෙලා අර ගෙදර හිටපු විදිහටම කතා කරනවා. ආමෙන්. සභාවට ආපුවම ජෙස්පීටයි කෝල් එකේදී තමයි මම දැනගත්තේ මෙයා කොච්චර වසද කියලා. ආමෙන්. වස කියන්නේ මොනවද දන්නවද? මේ මානසික ආශාවක් එයාව හැන්ඩල් කරනවා මම දැක්කා. අනේ එහෙම වෙන්න බෑ. දෙවියන් වහන්සේගේ දරුවෙක් අලුත් මැවිල්ලක්. පරණ සියල්ලම පහවම ගිහිල්ලා තියෙනවා. පරණේවත් එක්ක ගමනක් යන්න බෑ ස්වර්ගයට. හලෙලූයා. බොහෝ අය පරණ එකත් එක්ක තමයි යන්නේ. පරණ එක අපෝ කොලුප්පු කරද්දී කලවම් කරද්දී පරණ දේවල් කරලා අර අලුත් ලස්සන ජීවිතේ නැති කර ගන්නවා. පොළවේ ආශිර්වාද ලබන්නෙත් නැහැ. අනේ ඉදිරියේදීත් ඔවුන් කාලකන්ණි කමට ඇති වෙලා ස්වර්ගික ස්ථාන ඒ අයගෙන් නැති වෙනවා. හලෙලූයා. දැන් මේ සභාව මේ පේත්‍රස්ට කතා කරලා කියනවා මේ ඔයා මගේ සභාව ගොඩනගන්න ඕනයි කියලා. කණු 4කින් නිර්මාණය වෙච්ච දෙයක්ද මේ ස්වාමීන් වහන්සේට කිව්වේ කතා ගොඩනගන්න කියලා? මේ වගේ කණු බිල්ඩින් එකක්ද ගොඩනගන්න කිව්වේ යාට? ආමෙන්. බිල්ඩින් එකක් ගොඩනගන්න යාට කිව්වේ නෑ. යාට කිව්වා මගේ සභාව පිහිටන්න. ආමෙන්. සභාව නම් මේ ඔයගොල්ලොත් මමත්. ආමෙන්. හalleluya. එහෙනම් සභාව තමයි දෙවියන් වහන්සේගේ මාලිගාව. අපි දැන් ඉස්සෙල්ලා බැලුවා. එහෙනම් දෙවියන් වහන්සේගේ මාලිගාව සුද්ධව තියෙන්න ඕන. ඒක තමයි සභාවක් වෙන්නේ. ආමෙන්. මාලිගාවේ රජෙක් ඉන්නවද නැන්ද? ඉන්නවනේ. ඔයගලන්ට රජෙක් ඉන්නවද? ඉන්නවද ඇතුලේ? එයා ඉන්නවද ඉඳගෙන සිංහාසනයක් දාගෙන හොඳට ඉඳගෙන කතා කරද්දී ඔක්කොම අහගෙන ඉන්නවද? රජුරු ඉන්නවද? ආමෙන්. ආමෙන් කිව්මුද ඇදහිල්ලින්? අද ඉඳලාම පරණ රජුරුවන්ව තියාගන්න බෑ කික්කත්. හරි? ආමෙන්. පරණ එක්කිනාට තැලේ සිංහාසනෙ ඉන්න දෙන සමහරක් නිකන් පොඩ්ඩක් කේමින් ඉද්දි. හුඟක් අය ඔක කරන්නේ කොහොමද දන්නවද? රාත්‍රියේ තනියම ඉද්දි පරණ කෙනා වඬ ගහලා තියාගන්නවා. ගෙදර කවුරුත් නැහැනේ. මේ කොහේ හරි ගියාම ට්‍රිප් එකක් ගියාම ෆ්ලයිට් එකේ යද්දි ඔයා කරේ නෑ නේද? එයා හොස්ට කිව්වේ නෑනේ අරක ගේන්න මේක ගේන්න ජින් ගේන්න බ්‍රෑන්ඩ් ගේන්න කියලා කිව්වේ නෑනේ. සමහරක් අය ෆ්ලයිට් එක කවුරුත් නෑනේ. හරිම ලේසිනේ. මොනවාද ඕනිස්ස කියලා මට බ්‍රෑන්ඩ් ටිකක් දෙන්නකෝ කිව්වා. අනේ ආ ඉතින් ග්ලාස් එකෙන් දෙනවා මට පිට බැලුවා. කවුරුත් නෑ. ප්‍රේස් the Lord කිව්වා. කට ඇරිය ඩුක් ගාලා දාගත්තා. නේද? හැබැයි අපි කියන්නේ කොහමද? සුද්ධ මාලිගාව මම සුද්ධ මාලිගාව. පැත්ත කප විතර. දැන් හાર્ට් එකෙන් පැත්තක්ම ගිහිල්ලානේ. තව ටිකක් කළා යද්දි පොඩ්ඩක් අමුතුම කික්කයක් දැගෙනවා. අනේ වේටට ආපහු කතා කරා. මෙහෙම කරත් දෙන්න නැත්නම් ළඟ බොත්තන්නුත් තියෙනවනේ. ඇයි සර් කියලා. තව එකක් දෙන්න. give me another some. කීපම අනේ යාම දෙනවා ආපහු. තව ටිකක් කළා යද්දි ආපහු විනාඩි 5න් දැන් ඉන්න බැරුව යනවනේ. ආපහු give me another some. දැන් ඔක්කොම සම් වෙලා අන්තිමට බහිද්දි සම් එක නැති වෙලා. නේද? මට මේක වුණා. මම අපි එක දවසක් ලංකාවට යද්දි අපිට අමන හොඳ යාළුවෙක් මිත්‍රෙක් හම්බුණා. යාළුවෙක් කියන්නේ යාපෝට් එකේ. මොකද අපිට පොඩ්ඩක් බර වැඩි නිසා එයා ඉඳගෙන කිව්වා රයිට් අපි දාලා දෙන්නම්. මගේ අතේ බෑග් එක විතර තියෙන කිව්වා. මම ඉතින් කිව්වා ස්වාමීනි හරි හොඳ අවස්ථාවක් මේක. අපිට මේ සහෝදරය හම්බුණානි කියලා අපි බරු ටික දැම්මා. දාපුවම දැන් දැම්මා වගේ බලා ගන්නත් බෑ. ෆ්ලයිට් එකේ නැගපු වෙලාවෙ ඉඳලාම බොන්නම ඉල්ලන්නේ. බීලා අම්මාන් වලින් බැස්සා අම්මාන් වලින් මිනිස්සයා නැහැ. ඇයි අල්ලන් ඉදි වැටෙනවා. අල්ලන් ඉදි බිම වැටෙනවා යාව. දැන් මට යන්නේ කොහොම මං බාත්රූම් එකට ගිහලා එන්නම් කියලා බාත්රූම් එක කියලා ඩියුටි ෆ්‍රී එක ඇතුළේ යනවා. ඩියුටි ෆ්‍රී එක ඇතුළේ කරගෙන මම ඉත බාත්රූම් එකට ගිහලා අපිට හොයාගන්න බැරුව ගියා අන්තිමට. කොහොම හරි අන්තිම මොහොතේදී කවුරු හරි කෙනෙක් හොයාගෙන ඇවිල්ලා ගෙනල්ලා අපි ඉස්සරහ තිබ්බා මිනිස්සයාව. මම කිව්වා ස්වාමිනී ආශිර්වාදයට වැඩි භයංකර ආශිර්වාදයක් දැන් වෙලා තියෙන කියලා. මට ලංකාවේ යාපෝට් එකට යනකම් මට ගෙනියන්න ඉඩ දෙන්න කියලා ලංකාවට යද්දිත් එයාගේ අර හොඳ ගති ගුණ ඔක්කොම ඉවරයි. යාපෝට් එකෙන් බැහැලා ඉවරනට තාත්තෑරියා මේක තමයි ශ්‍රී ලංකාව කැමති විදියට යන්න කිව්වා. එයින් යට සානි බඩ ස්තුති වේ. ලංකාවට අපි ගැන කිව්වා. හalleluya. ඇයි දන්නවද? මේ ඉතින් ලෞකික ලෝකයේ මිනිස්සෙක්නේ. නේද? කිතුණුවකට එහෙම කරන්න බෑ. මං කිව්වේ මේක පැත්තක්. හරි? මේ අනිත් පැති හැම එකක්ම එහෙමයි.
හරි සමහරක් කියලාට සමහරක් හිතන ඇති මේ මිනිස්සෙකුට මේක බලන අය ඇති මේකෙදි ආමෙන් සමහරක් කියලාට මේ බෙබදන් අහන් අඩු ගන්නවයි කියලා කියයි සමහරක් අය නෑ එහෙම දෙයක් නෙවෙයි මේක පැත්තක් මම පෙන්නුවේ අනිත් ඒ වගේම හොරකම් කරන බොරු කියන කිතුණු ඉන්නවද සුද්ධ මාලිගාවේ විශේෂයෙන්ම කියන්නේ නෝනායි මහත්තයයි තමයි ඇයි පඩි ගත්තම පඩි පැකට් එක වැරදියට දෙන්න නිසා නේද බොහෝ අවස්ථාවකදී නේද මහත්යට ගෙනලා පුරුද්දක් තියෙනවානේ දේ වචනේ කියනවානේ ස්වාමි පුරුෂයාට කීකරු වෙන්න කියලා නෝන කවදාකවත් මහත්යට පඩි පැකට් එක දෙන්නේ නැහැ දෙන්න කැමතිත් නැහැ ස්වර්ගයට ගියේ නැතත් දෙන්නේ නැහැ එහෙමද ඈ ඔයත් එහෙමද පුතේ කරේ මහත්යට අයිතිය තියෙනවා ඒක කරන්න ඔයා මහත්යගේ පැත්ත ගන්න එපා හරි මම පුරුෂයෙක්ින් දන්නේ මේ කියන්නේ දේ වචනේ නිසා කියන්නේ ස්වාමින් වහන්සේ හිසවති තියනවා කියන්නේ පුරුෂයාටනේ පුරුෂයා කවදාකවත් මම ඔබට කියනවා ගැලවීම ලැබලා ස්වර්ගයට යන්නේ නැහැ. ඇයි? හැමදාම නෝනාගේ ඉදිරියේ නෝනව දැක්කම හිතනවා මේ ගෑණි මා කපටි ගෑණික් ස්වාමි මට දීලා තින්නේ කියයි. ආමෙන්. ඒ මනුස්ස ස්වර්ගයට එන්නේ හැමදාම නිදාගද්දත් නිදාගන්නේ පාපයෙන්. නැගිට්ටත් නැගිටින්නේ පාපයෙන්. ආමෙන්. හාලෙලූයා. ඇයි විශ්වාසවන්තකම වන්නේ ස්වාමි පුරුෂයා මගේ? එකට දෙවන්නවත් ඉදිරියේ ගත්තේ මම දුකේදිත් සැපේදිත් මරණයේදිත් ළඟින් හිටියත් ඔක්කොම මගේ ස්වාමියා කියලා ගත්තේ පඩි පැකට් එකට විතරක් ස්වාමියා නෙමෙයි. හරි? නමුත් දෙවන්නස්ගේ මාලිගාව. කවදද ඔබගේ පුරුෂයා ගැලීම ලබන්නේ? පුරුෂ ස්වර්ගයට ඇයිද? ස්වාමීන් වහන්සේ වෙන කිසි දෙයක් අහන්නේ නැහැ. කෝ යගේ මහත්තයා? ඌව හදන්න බෑ ස්වාමීන් මං විතර හරිය මාරෙන් ආවා. ආමේ ඔබගේ වචනේ තිබුණානේ ධර්මිෂ්ඨය අමාරුවෙන් ගැලවෙයි කියලා අධර්මිෂ්ඨයේ මිනිස්සු කරන්න දෙන බාන්ස් දුන්නා. මොකද අන්නන්ද ප්‍රශ්නේ ආවේ නැත්තේ. අනේ ඔයා මේ පඩි පැකට් එක දුන්නේ නැතිඳ ආවේ නැත්තේ කියලා උන්වහන්සේ කියයි. හalleluya. මේ පඩි පැකට් එක දුන්නා නම් එයා ඔයාගේ පවුල හරි ගස්ස ගන්න එයා හදා ගන්න තිබුණා. අද ඒ ප්‍රේමේ නැතුව ගියා කියලා කියයි. හalleluya. සමහරක් අය පඩි පැකට්ෙන් භාගයක් දෙනවා මහත්තයාට. මහත්තයා දන්නවා ස්වාමීන් වහන්සේ තුල ඉන්න කෙනෙක් නම් දන්නවා මේ දුන්නේ භාගෙට කියලා. ස්වාමීන් වහන්සේ ඉදිරියේ නෝනට ආශිර්වාදයක් වෙයිද? ආමෙන්. කවරද ආශිර්වාදයක් වෙයිද? දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ නැහැ. මං බය නැතු කියනවා. වෙන්නේ නැහැ. මං බය වෙන්නෙත් නැහැ. මං ස්වාමීන් වහන්සේගේ වචනේ අනුව වෙන්නේ නැහැ ආශිර්වාදය. ඇයි? ස්වාමි පුරුෂයාට මොනවද කරේ? බොරු කරන නිසා. ඔබ කාටද කරන්නේ? දෙවියන් වහන්සේටද නැන්ද? ඔබ උන්වහන්සේගේ මාලිගාවන්නේ නේ. ඒ වගේම දසින් කොටසුළු දෙවියන් වහන්සේට තොර කරන අය ඉන්නවා. බාගෙට ගෙනලා දානවා. ස්වාමිනී ඔබ දුන්නා දෙයට ස්තුති වේවා කියලා. හරි අමාරුවෙන් පර්ස් එකකින් අරගෙන ඒකත් බාගෙට තමයි දෙන්න දෙවන්න. ආමෙන්. උන්වහන්සේත් බාගෙට ජීවත් වෙන කෙනෙක් වගේ. මං හිතන්නේ පොළොවේ බාගේ ස්වර්ගේ බාගේ වෙන්න ඇති උන්වහන්සේගේ ජීවිතය තියෙන්නේ නෑ. හalleluya. උන්වහන්සේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ කවදාකවත් වෙනස් කරන්න බෑ කාටවත්. වෙනස් වෙන්නෙත් නැති දෙවියන් වහන්සේ. ආමෙන්. එදත් අද සදාකාලික උන්වහන්සේ ඉන්නව තැනන් වහන්සේ. හalleluya. දැන් මේ අපේ ක්‍රියාවල් නිසා දෙවියන් වහන්සේගේ ස්වභාව නැමැති අපි වෙනස් වෙලා, වෙන් වෙලා, නාමික ස්වභාවයක් වෙලා අපි දෙවියන් වහන්සේගේ ස්වභාවයෙන් මේ පෙත්‍රොස් කියන තැනින් අපි වෙන් වෙලා. ආමෙන්. ඒ පෙත්‍රොස් කියන ඔය ස්වභාවට පිහිටුවව ලස්සන ස්වභාවට අපි අයින් වෙලා. එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ මාලිගාවෙන් අපි ඉවත් වෙලා ගිහිල්ලා. කිතුනුව තමයි හැබැයි ඉවත් වෙලා ගිහිල්ලා. අපි දන්නේ ඉවත් වුණු විදිය. දැන් මම ඔයගලන්ට කාරණා දෙකයිනේ ගත්තේ. ඉතුරු ඒ ඔක්කොම ඔබගේ ළඟ තියෙන දේවල් හොයාගන්න ඔබ කවුරු වගේද කියලා. ආමෙන්. ඔබගේ මුන්වහන්සේගේ මාලිගාවද කියලා ඔබට තේරෙයි. ආමෙන්. අයි පෙරලගමු පොඩ්ඩක්. මේ ලූක් තුමා යම් දෙයක් කියනවා. අපි බලමු ක්‍රියා පහේ එක පොඩ්ඩක් ක්‍රියා පහට යමු පොඩ්ඩක් මොනවද කියන්නේ කියලා බලමු ස්වාමීන් වහන්සේ අපිට. ක්‍රියා ක්‍රියා පහේ පොඩ්ඩක් ඉන්න පහේ මට පහේ 11 පොඩ්ඩක් කියවන්න. ක්‍රියා පහේ 11 මුළු සභාවටද මේ දේ ඇසූ සියල්ලන්ටද මහත් බයක් පැමිණුණේය. හalleluya. දේව මාලිගාවට කියනවා මුළු සභාවටම. කවුද මෙතන කතා කරනවා? මේ පේත්‍රස් කතා කරලා කියනවා
ආමෙන්. හලෙලුයා. මුළු සභාවටම දේව බය ඇති වෙන පිණිස කතා කරනවා. ආමෙන්. හලෙලුයා. මොනවද කතා කරලා කියන්නේ? උන්වහන්සේ ආමෙන් අපිව රැගෙන යන්න දවසක් තියෙනවා. හලෙලුයා. මට 12 වෙනි පදෙත් කියවන්න. ක්‍රියා 5:12. තවද ප්‍රේරිතයන්ගේ අත්වලින් බොහෝ හාස්කම්ද පුදුමද සෙනගතරේ කරන ලද්දේය. ඔවුන් සියල්ලෝ එක්සිත්ව සාලමොන්ගේ ద్వාර මණ්ඩපයේ සිටියෝය. අනිත් අයගෙන් කිසිවෙකුට ඔවුන් සමග එකතු වෙන්න ධෛර්යය නොතිබුණේය. එසේ වී නමුත් සෙනග ඔවුන් වර්ණනා කළෝය. අදහා ගන්නන් වන පුරුෂයන්ගෙන්ද ස්ත්‍රීන්ගෙන්ද මහත් සමූහයක් වැඩි වැඩිව ස්වාමින් වහන්සේට එක් කරන ලද්දෝය. ආමෙන්. දැන් මෙන්න මේ වගේ යම් ක්‍රියාමාර්ග කීපයක් දෙවියන් වහන්සේගේ ඉදිරියේ සිද්ධ වෙන්න යනවා. කවුරු පැමිණිලා මේ දේ කතා කරාද දෙවියන් වහන්සේ කරනකොටගෙන සුද්ධාත්මයන් වහන්සේ කතා කරලා හැම කෙනෙකුටම පියවරෙන් පියවර හැමදේම ගන්න දේව බය සභාවට ගෙන දෙන්න පිණිස සුද්ධාත්මයන් වහන්සේ කෙනාට කතා කරනවා. හලෙලුයා. ආමෙන්. සභාව බයට ඇතුල් වුණාලු දේව බයට. කවුද මෙතනදී සභාව දේව බයට ඇතුල් වෙන පිණිස කතා කරේ? සුද්ධාත්මයන් වහන්සේ. ආමෙන්. සභාවට කතා කරා දේව බය ඇති වෙන පිණිස සුද්ධාත්මයන් වහන්සේ. ඇයි? සභාව ඇවිල්ලා දෙවියන් වහන්සේගේ මාලිගාව දේව බය නැත්තම් මිනිස්සුගේ ජීවිතවල සුද්ධාත්මයන් වහන්සේ කරනකොටගෙන ඊට වඩා භයංකාරකමකට පැමිණෙන්න යන බව උන්වහන්සේ ආමන්ත්‍රණයක් කරලා දුන්නා. ආමෙන්. කී දෙනෙකුට අද දවසේ දෙවියන් වහන්සේට බය තියෙනවද? ආමෙන්. හලෙලුයා. කී දෙනෙකුට දෙවියන් වහන්සේට බය තියෙනවද? අද ඉඳලා තමයිගේ පුරුෂයාට ගෞරවය දෙනවද? කීකරු වෙනවද? භාර්යාවට වෙනද අතින් අල්ලන් ගිය විදිහට පෞල් ජීවිතය ගත කරනවද? අල්ලගෙන යනවද? නැත්නම් යදි නෝනා එක පැත්තක මහත්තයා මේ පැත්ත. දැන් හුඟක් අය කියන දේක් තමනවද? ඉස්සර පාස්ටර් අපි අතිත් දෙක අල්ලගෙන ගියේ කැත්ත. මේ ළඟදිත් මේ සහෝදරයා මට කිව්වෝක. දැන් පළවෙනි ළමයා හම්බුනාට පස්සේ මහත් නෝනාගේ අතේ බබෙක් ඉන්නේ අල්ලගන්න බෑලු. දෙවෙනි ළමයා හම්බෙච්ච පස්සේ මහත්තයාගේ අතේ ළමෙක් ඉන්නවා. දැන් අත් දෙකකින් එක කාටවත් අල්ලගන්න බෑ. ළමයි දෙන්න ඉඳලා අපි දෙන්නට අල්ලගෙන යන්න බෑලු. ඕක හරි කතන්දරයක්. මට ළමයි දෙන්නෙක් ඉන්න ළමයි හිටියයි කියලා අපි දෙන්න අතින් අල්ලන් යන්නේ නැද්ද? ආමෙන්. හලෙලුයා. මගේ නෝනත් එක මං කරටත් අත දාගෙන පාරවල යනවා. දැක්කම මිනිස්සු මොනවා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. මගේ නෝන නෙනි. වෙන නෝනෙක්ගේ අතේ කර දාන් කියන්නේ ප්‍රශ්නේ වෙන්නේ නේද? මගේ නෝන වතින් නෙමෙයි මම කරේ නෙමෙයි වඩාගෙන ගියත් කාටවත් කිසිම ප්‍රශ්නයක් එන්නේ මේ ලෝකේ. පොලිසිය නැවතුවත් කිසි දෙයක් කියන්නේ නැහැ. ඇයි උඹ මොනෝ මේ ගෑණි වඩාගෙන යන්නේ මේ මගේ නෝනා ඒක වඩාගෙන. ග්‍රාස් උඹට හොඳයි උඹට ආශිර්වාද කරයි කිය පොලිසියත්. ආමෙන්. ජීවිතේට අපි දැක්කේ මේ වගේ කෙනෙක් කියලා කියයි. ආමෙන්. හලෙලුයා. පුළුවන් නේ. එහෙනම් අද ඉඳලා අපි තීරණයක් ගමු ස්වාමීන් වහන්සේ ඉදිරියේ භාර්යාව පුරුෂයාට ගෞරවයක් ඉන්න. හලෙලුයා. දැන් අද ඉඳලා ගෙවල් වල ගිහලා මේ පඩි පැකට් එකට ගහගන්න යන්න එපා. හරි? ලොකු ප්‍රශ්න වෙනවා දැන් ඕකේ. හරි? බොහෝ අවස්ථාවල මේක මේ ආසියාතික සහ යුරෝපයේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ලංකාවේ 90%ක්ම නැහැ. 99%ක්ම නැහැ ලංකාවේ. කොහොමද පුරුෂයානේ වැඩිපුරම රැකියාවලට යන්නේ ඒ කාලේ ඉඳලම දැන් තමයි නෝනලා වැඩට යන්නේ. ඒ කාලේ නෑ. හැමතිස්සෙම ඒ පුරුෂයා තමයි මුළු නිවසම පාලනය කරේ. දැන් කොහොම හරි ක්‍රිස්තුස් වහන්සේ හමු වෙලත් සමහරක් අය කොහොමත් ක්‍රිස්තුස් වහන්සේ හමු වුණත් පුරුෂයාට තමයි කීකරුකම තියෙන්නේ. යුරෝපයට ආවට පස්සේ කොහොම මැද පෙරදිග දැන් වැඩිපුරම දාන්නේ කාන්තාවන්ට රැකියාව තියනවා කියලානේ. පුරුෂයන්ට රැකියාව අඩුයිනේ. ඉතින් ඕලේ ගියාම අනේ අර ගෙදර හිටපු අර පුරුෂයා අන්තිමට බලු කුක්කෙක් වගේ වෙලා දැන්. ඇයි? නෝන සල්ලි එවන නිසා මේ යුරෝපෙත් තිනෝක. හලෙලුයා. දැන් නෝන සල්ලි එවන නිසා එවුරු වලින් නැත්තම් ලීරා වලින් නැත්නම් තමනක් තියෙන්නේ. ඔය රියල් වලින් යන නිසා ඩොලර් වලින් යන නිසා අනේ අර මහත්තයා නිකන් හතරට ගැට ගහපු කුකුලෙක් වගේ. ආමේ. එයා යට වෙලා මුදලට යට වෙලා
කවදාකවත් මම දැකලා නැහැ. මම කිතුණුවෙක් හැටියට මම දැකලා නැහැ. විශේෂයෙන්ම කිතුණුවෙක් හැටියට ලෝකේ ඉන්න කෙනෙක් කතා කරනවා තනියම ඉන්න නෝනට මහත්තයට ගෞරවය ඇතුව. ආමෙන්. නෝනා මන් දුන්න මුදල් ඔයා හරියට පාවිච්චි කරනව නේද? බොහොම සන්තෝෂයි. මං හරි සන්තෝෂ වෙනවා. මහත්තයෝ මං ඊපු සල්ලි හරියට පිළිවෙලට වැඩ ටික කරගෙන යනවා නේද? ආමෙන්. හalleluya. මම අහලා තින්නේ කොහොමද? "ඒවා සල්ලි කොයි වලට මොනවද කරේ? මාසේ අන්තිමට මට කෝල් කරන්නේ ඇයි?" මම මිනිහා මේ සල්ලි වල මාසේ අන්තිමට ඇයි කෝල් කරන්නේ කියලා. නිකන් අහන අනේ ඩලා ඔයාගේ හොඳ සැප සනීප කොහොමද කියලා. ඒක අහන්නවත් දෙන්නේ නැහැ. දැන් ඇයි කෝල් කරේ? මාසේ අන්තිමට වෙනකන් ඉන්න බැරිද? ආමෙන්. හalleluya. මේ නිකන් කතා කරේ සුහද කොහොමද අනේ ඔයා හොඳින් ඉන්නේ. ඊකවත් අහන්න දෙන්නේ නැහැ. නෝනා සමහරක් වෙලාවට මහත්තයා. කෑ ගාලා ෆෝන් එක තියනවා. ඊට පස්සේ මොනවද දන්නවද කියන්නේ? මුන්ට අපි හොඳ කරනවා වැඩිනේ. අපි මෙතන දුක් විඳිනවා. සල්ලි වලින් ওই ප්‍රේමයේ දේව ප්‍රේමයේ දකින්න හම්බෙන්නේ නැහැ. හalleluya. ආමෙන්. සල්ලි වල දේව ප්‍රේමයේ විකුණන්න යන්න එපා. අද බොහෝ වෙලාවට කිතුණු අද සල්ලි වලට දේව ප්‍රේමයේ විකුණලා තියෙනවා. මම මේ ලෝකයේ කතා කරේ දේව දරුවෝ නම් එහෙම නෑ. ආමෙන්. දේව දරුවෝ කවදාකවත් ඔක කරන්නේ නැහැ. මම 100% විශ්වාසයි කියලා කියන්නෙත් නැහැ. හalleluya. නැත්නම් මාව වැරදට වැටෙනවා. ආමෙන්. දේව දරුවෝ එහෙම කරන්නේ නැහැ. හැබැයි 100% විශ්වාස කරන්නෙත් නැහැ මම. දේව දරුවෝ ගැන. හalleluya. දෙවියන් වහන්සේ අපිට මේ කතා කරන්නේ දන්නවද? ඔබ දෙවියන් වහන්සේගේ මාලිගාව. උන්වහන්සේ සෑමදාම ඔබත් එක්ක වාසය කරන්න යන්නයි මේ තීරණය කරලා තියෙන්නේ. ඔබව කෝටි ගාණන් දස කෝටි ගාණන් අතරින් ඔබ තෝරගෙන තියෙන උන්වහන්සේ. ඔබට සුද්ධ ජීවිතයක් දෙන්න. ඔබට අලංකාර ජීවිතයක් දෙන්න. ඔබට ආශිර්වාද කරන්න උන්වහන්සේ ඔබ කැඳවලා තියෙන්නේ. ආමෙන්. ඒක නිකරුණේ පරණ ජීවිතයට කියලා ඒක නැති කරගන්න යන්න එපා. උන්වහන්සේ ඔබගේ සබාව. උන්වහන්සේ හිසව සිටින ඔබගේ ජීවිතය තුල. ආමෙන්. උන්වහන්සේට පුළුවන් ඔබට ඕනම දෙයක් කරන්න. ඔබ උන්වහන්සේට ඉඩ හරිනවා නම් ඔබ වල්ගිය වගේ ඉන්නවනම් උන්වහන්සේ හිස කරන්න උන්වහන්සේට අයිතිය තියෙනවා. බලය තියෙනවා. ආශිර්වාද තියෙනවා. ආමෙන්. ඒවා ඔබ හැම කෙනෙක්ම මා ඇතුළේ ඔබ භුක්ති විඳින්න ඕන. අද භුක්ති විඳින්න බැරි පරණ කෙනාව ගැලවීම ලැබුපු දා ඉඳලා තියාගෙන ඉන්න නිසා. සුද්ධ මාලිගාවක් කරගෙන දෙවියන් වහන්සේට දීලා නැති නිසා. හalleluya. ආමෙන්. හalleluya. ඔබ නැගිටින්න ඕන කාලය තියෙද්දි ඔබ නැගිටින්නේ නැතුව තාමත් එතනටම වෙලා ඉන්නවා. දෙවියන් වහන්සේට යමක් කරන්න ඕන වෙලා තියෙදි සුද්ධ වෙන්නගෙන කරන්නේ නැතුව ඉන්න එක ඒක තරම් පාපයක් ලෝකෙ කොහක්වත් නැහැ. ආමෙන්. හalleluya. දෙවියන් වහන්සේ කියනවා නැගිටලා බැබිලියන් කියලා අපි බැබලෙන්නේ නැතුව ඉන්නවා නම් දෙවියන් වහන්සේ දුකටපත් වෙනවද නැන්ද? හalleluya. ඔබ අමතක කරන්න එපා. ඔබට එලහරකයි මීහරකයි යට ගහලා ගමනක් යන්න බෑ. දෙවියන් වහන්සේත් එක්ක ලෝකයේත් එක්ක ඔබට ගමනක් නැහැ. දිනකදී දෙවියන් වහන්සේ විනිශ්චය කරන දවසේ දුක් වෙන්න සිද්ධ වෙනවා. ඒ දවස ගැන ඔබ මෙනෙහි කරන්න. ඒ දවස ඔබට හැමදාම මතකට ගේන්න ඔබ තීරණයක් ගන්න ඔබගේ ජීවිතේ. උන්වහන්සේම හැමදාම ඉන්නා නම් ඔබ ආශිර්වාද ලද්දෙක්. ආමෙන්. ලෝකයේ ඔබත් එක්ක ඉන්නා නම් ඔබ ශාප ලද්දෙක් ඉන්න යනවා. ඇයි ඔබ ලෝකෙට කන් දෙන නිසා. හalleluya. කිතුණියකට එහෙම වෙන්න බෑ. ආමෙන්. හalleluya. දෙවියන් වහන්සේ එනවලු දවසක සභාව ගෙනියන්න. ආමෙන්. කීදෙනෙක් කාසද ඔබව ගෙනියන්න එනවා නම් දෙවියන් වහන්සේ. ආමෙන්. සමහරක් අය කියන දෙයක් තමයි උන්වහන්සේ අපට හම්බුණානේ. ඒ නිසා අපි මොන හරි වරදක් වුණා ස්වාමීන් වහන්සේ සමාව දෙනවා. ඉතින් ආපහු පොඩ්ඩක් ඒ වරදුනම උන්වහන්සේ සමාව දෙනවා. උන්වහන්සේ කරුණාවේ දෙවියන් වහන්සේනේ. නේද? අපි එහෙමනේ හිතේ තියන් ඉන්නේ. මං කියනවා දෙවියන් වහන්සේ කරුණාවේ දෙවියන් වහන්සේ ඇත්ත. හැමදාම කරන පාපෙට දඬුවමක් තියෙනවා ඇරෙන්න, විනිශ්චයක් තියෙනවා ඇරෙන්න, සමාවක් නැත. ආමෙන්. ඔබගේ මාලිගාව දෙවියන් වහන්සේගේ කියලා ඔබ අමතක කරන්න එපා. ඒක සුද්ධව තබා ගැනීමට පිණිස තමයි ඔබට ගැලවීම දීලා තියෙන්නේ. හalleluya. ආමෙන්. අයි බලමුද මේ අලුත් ගිවිස් මේ කරුණාවත් එක්ක සෙල්ලම් කරපු කණ්ඩායමක් ගැන බලමු. ආමෙන්. අපි පෙරලගම කන්‍යාවන් 10 දෙනා ගැන. ඔක්කොම දන්නවනේ. මම විනාඩි කිහිපයක් ගන්නවා. මතේ සුභාරංචි 25:2 පොඩ්ඩක් කියවන්න. මතෙව් සුද්ධ මතෙව් 25:1.
එකල තමුන්ගේ පහන් රැගෙන මඩමාලයාගේ පෙරමගට ගිය කන්‍යාවන් 10 දෙනෙකුට ස්වර්ග රාජ්‍ය සමාන කරනු ලැබේ. ඔවුන්ගෙන් 5 දෙනෙක් නුවණ නැතියෝය. 5 දෙනෙක් නුවණ ඇතියෝය. මක්නිසාද නුවණ නැතියෝ තමුන්ගේ පහන් ගෙන යද්දී තමුන් සමග තෙල් නොගෙන ගියෝය. නමුත් නුවණ ඇතියෝ තමුන්ගේ පහන් සමග තමුන්ගේ භාජනවල තෙල් ගෙන ගියෝය. ඇති. මෙතන කතා කරන මේ කන්‍යාවන් 10 දෙනෙක් ගැන. මේක කරුණාවේ කාලයේද කතා කරලා තියෙන්නේ? ආමෙන්. නැත්නම් පරණ කිව්ස්මෙද මේක කතා කරේ? නැත්නම් මෝසස්ගේ ව්‍යවස්ථාවේද කතා කරලා තිබුණේ? ශුද්ධාත්මයන් වහන්සේගේ කාලයේද මේක කතා කරේ? හලෙලුයා. එහෙනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේම නැත්නම් යේෂුවා මෙසියස් වහන්සේගේ පස්සේ තමයි මේක කතා කරේ. කන්‍යාවන් 10 දෙනා ගැන. ආමෙන්. උන්වහන්සේ මේ පොළ විද්දි මේ ගැන කතා කරන්න තීරණය කරා. හලෙලුයා. මේ පොළොවට උන්වහන්සේ ආවට පස්සේ මේ ගැන කතා කරන්න තීරණය කරේ උන්වහන්සේ. ආමෙන්. කන්‍යාවන් 10 දෙනෙක් ගැන කතා කරනවා. උන්වහන්සේ කියනවා මෝසස්ගේ ව්‍යවස්ථාවෙත් නෙමෙයි. ආමෙන්. පරණ කිව්සෙත් නෙමෙයි. කරුණාවේ කාලයේ උන්වහන්සේ කන්‍යාවන් 10 දෙනෙක් අරගෙන පෙන්නනවා. 5 දෙනෙකුට තෙල් තිබුණලු 5 දෙනෙකුට තෙල් තිබුණේ නැහැලු. ආමෙන්. කන්‍යාවන් නෙමෙයිද මේ 10 දෙනාම? උන්වහන්සේගේ මාලිගාවල් නෙමෙයිද 10 දෙනාම? කන්‍යාවන් කියන්නේ සුද්ධයිනේ නේද? සුද්ධ මාලිගාවල් නෙමෙයිද? 10 දෙනාම ලස්සනට සැරසෙලා හිටියේ නැන්ද දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ වස්ත්‍රයෙන්? ආමෙන්. සුද්ධ වස්ත්‍ර වලින් පැනඳගෙන හිටියේ නැන්ද ධර්මිෂ්ඨ කමින්? මොනවද අඩු වෙලා තිබුණේ එහෙනම්? තෙල් නැල්ලු වහනේ දුවන්න. හලෙලුයා. 5 දෙනෙකුට තියනවලු තෙල් 5 දෙනෙකුට නැහැලු. 5 දෙනෙකුට සුද්ධාත්මයන් වහන්සේ කතා කරමින් හිටියලු. 5 දෙනෙකුට සුද්ධාත්මයන් වහන්සේ කතා කරමින් නැතුව හිටියලු. ආමෙන්. 5කට හැමතිස්සෙම දෙවියන් වහන්සේ කතා කරමින් හිටියා. උන්වහන්සේ එනවා. ලෑස්ති වෙන්න. ලෑස්ති වෙන්න. අනිත් 5 දෙනාම මනාලියන් තමා දෙවියන් වහන්සේගේ මාලිගාවල් තමා නමුත් උන් දුන්නාස්තිගේ වස්ත්‍ර ඇඳගෙන හිටියා තමා 5කට ඇහුනේ නැහැ. ටීවී එකට channel එක එන්නේ නැහැ. බාධාවක් වෙලා. දෙවියන් වහන්සේ කියනවා 5 මං අරගෙන ගියාලු. අනියර කන්‍යාවන්ම තමයි 5 දාලා ගියාලු. හරි අසාධාරණයි නේද උන්වහන්සේ එහෙම කරන්න හොඳදනේ? අපි දෙවියන් වහන්සේගේ මාලිගාවනේ ඔයගොල්ලොත් මමන්නේ. අපි උන්වහන්සේගේ ධර්මිෂ්ඨ වස්ත්‍රය ඇඳගෙන ඉන්නේ. අපි උන්වහන්සේගේ කන්‍යාවන්නේ අපි ඉන්නේ නේද? එහෙමනේ. අනේ ඔව්වක්වත් කියන්නකෝ පොඩ්ඩක්. ආමෙන් එකක්වත් කියන්නකෝ නේද? උන්වහන්සේ කියන මේ 5ක් අරගෙන ගියාලු. උන්වහන්සේ හරි අසාධාරණ වැඩක් කරලා තියෙන්නේ එතන. මේ කන්‍යාවන් 10 දෙනාගෙන් 5ක් අරගෙන යන්න 5ක් තියලා යන්න. ඒක හොඳ නැති වැඩක් නේ. උන්වහන්සේගේ මාලිගාවල් 10ක් තියලා එතන 5ක් අරගෙන ගිහිල්ලා 5ක් තියලා ගිහිල්ලා. මොනවද පොඩි දෙයයි අඩු වෙලා තිබුණේ මොනවද? ටික කාලයක් තෙල් තිබුණා. ටික කාලයක් ගැලවීම තිබුණා අපි ළඟ. ටික කාලයක් සුද්ධාත්මයන් වහන්සේ අපිත් එක්ක හිටියා. උන්වහන්සේ එද්දි නැතුව ගියා සුද්ධාත්මයන් වහන්සේ. අයියෝ. හරි අපරාධයක්. ආමෙන්. එන කාලවල උන්වහන්සේ අපේ සුද්ධාත්මයන් වහන්සේ ගිහිල්ලා අපෙන්. මාලිගාවක් ඔක්කොම තිබුණා ලස්සනට සැරසලා හිටියා. එන්න කාලෙදී නැහැ. අනේ 5 දෙනෙකුට සුද්ධාත්මයන් වහන්සේ කතා කරගෙන මේ අවදි වින්න මම එනවා ලෑස්තිලා ඉන්න සුද්ධ වින්න පවිත්‍ර ඉන්න ලෑස්තිලා ඉන්න අනේ 5ක් හිටියා අනේ 5කට අනේ උන්වහන්සේ දැන් අවුරුදු 2030 ඔය ගෝලියොත් කිව්වනේ තාම ආවේ නෑනේ ඒනේ වෙලාවක එන්නේ අපි දැන් ගැලවීම ලැබුවානේ උන්වහන්සේ දන්නවනේ අපි ගැලවීම ලැබපු අය කියලා අපි වතුරෙන් සාගින්නේ බෞතිස්මත් ලැබුවානේ සභාවෙත් සේවයක් කරනවනේ උන්වහන්සේට නමස්කාර කරනවනේ දසයෙන් කොටසත් අපි දෙන්නවානේ ස්වාමීනි අයනේ පොඩි chance එකක් තියෙනවනේ අපි හිතන්නේ එහෙමනේ උන්වහන්සේ කියන 5 දෙනෙක් අරන් ගියේ නැහැලු ඒකම මට කියවන්න 11 වෙනි පදේ 25ම සුද්ධ මතෙව් 25:11 පසුව අනික් කන්‍යාවොත් ඇවිත් ස්වාමීනි ස්වාමීනි අපට දොර හැරිය මැනවයි කිව්වෝය නමුත් ඔහු උත්තර දෙමින් සැබෑවක් නුඹලාට කියමි මම නුඹලා නාඳුනමි කීවේය
එබැවින් දවසවත් පැයවත් නුඹලා නොදන්න නිසා අවදිව සිටින්න. ආමෙන්. හාලෙලූයා. උන්වහන්සේ අන්තිම මොහොතේ පොඩි ආමන්ත්‍රණයක් දීලා තියෙනවා ප්‍රේමයේ දෙවියන් වහන්සේ කියලා කියන්න. මොනවද උන්වහන්සේ අපට අද දවසේ කතා කරන්නේ අන්තිම මොහොතේ අන්තිම පදේ මොනවද කියන්නේ? එබැවින් දවසවත් පැයවත් නුඹලා දන්නේ නැහැ මං එන දවස. ආමෙන්. අපි ඔක්කොන්ටම කතා කරලා කියන පසුතැවිලි වෙලා යාඥාවෙන් අවදිව ඉන්න. ඒ හඬ අසන්න කියලා. නැත්තම් ඊට ඉස්සලා පදේ කියන කල පසුව අනිත් කන්‍යාවන් ඇවිත් ස්වාමිනී අපට දොර ඇරිය මැනව. සැබෑවක් නුඹලාට කියමි. මම නුඹලාව අනාඳුනමි කිවේය. ඕක අහගන්න යන්න එපා. අද දවසේ තුන්වහන්සේ ඇවිල්ලා නැතිඳ අපිට පොඩි chance එකක් දැන් ආවා. ආමෙන්. මොනවද? අවදිව ඉන්න. මාලිගාව සූදානමින් තියාගන්න. සුද්ධාත්මයන් වහන්සේගේ හඬ ඕනෑ කමින් අහගෙන සුද්ධව ඉන්න කියලා කියනවා. හalleluya. කීදෙනෙක් කාසවද සුද්ධව ඉන්න? පවිත්‍රව ඉන්න. සුද්ධාත්මයන් වහන්සේ තමයි මේ කන්‍යාවන් පහක් දාලා යන්න තීරණය කරේ. ඇයි? සුද්ධාත්මයන් වහන්සේට ඉන්න මාලිගාව ඉඩ දුන්නේ නැති නිසා. ඇයි? සභාව කියන්නේ උන්වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරන තැන. එයාට ඉඩ දුන්නේ නැති නිසා. මේක එහෙම වෙයිද? උන්වහන්සේ එහෙම අසාධාරණද? උන්වහන්සේ එහෙම කරන්න හොඳද? අපි පවුනේ, අපි පව්කාරයෝනේ, අපිව දෙයන්වහන්සේ ගැලෙව්වා, අපි පව් වලට කමාව ඉල්ලගත්තා. අපි දේව දරුවෙන් උන්වහන්සේ අනුග්‍රහය දීලා තිනවනේ කරුණාවේ කාලේනේ. ඇයි උන්වහන්සේ එහෙම කරන්නේ අපිට? එහෙම කරන්න හොඳ නෑනේ නේ. උන්වහන්සේට පොඩ්ඩක් අනුකම්පාවක් නැන්ද? අපි ගැන බලන්න එහෙම. නේද? අපි උන්වහන්සේ අපි හැම ඉරිදා වෙනවනේ අනිසානේ. අපි පාස් එකක් දාගන්න හරියක්. සභාවට එනවා, සභාව අරින්න වෙලාවට එනවා. අපි හැම දෙයක්ම කරනවා ස්වාමීනි. ඇයි ස්වාමීනි ඔබට තීරෙන්නේ නැත්තේ? අපි ගැන පොඩ්ඩක් තීරෙන්නේ නැන්ද අපිට පොඩ්ඩක් ටිකක් ජොලිය ජීවත් වෙන්නවත් දෙන්නකෝ ස්වාමී පොඩ්ඩක්. ඉඳලා හිටලවක්වත් නැන්ද? පොඩ්ඩක් එන්ජොයි වෙන්න පොඩ්ඩක් අපිට දෙන්නකෝ ස්වාමීනි. පොඩ්ඩක් අනුකම්පාවක්වත් නැන්ද? හalleluya. දෙවියන් වහන්සේ නම් කියලා තින්නේ මෙහෙමයි. මම සුද්ධව සිටින්න අනං උඹලා අනුත් සුද්ධව ඉන්න. ආමෙන්. හalleluya. එතකොට ඔබගේ මාලිගාව තුල මං අශුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා වාසය කරන්නම්. ඒ පහන මම පත්තු කරන පහන කවදාකවත් නිවිලා යන්න මම දෙන්නේ නැහැ. ඒක සදාටම පත් වෙන්න තබනවලු. හalleluya. මේ ඔයගොල්ලෝ දන්නවද මේ අපි දැන් ගැලීම ලැබලා අපිට දැන් සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවනේ. බොය කියනනේ උන්වහන්සේ ඉන්නයි කියලා. හරි මමත් කියන උන්වහන්සේ ඉන්නව අනිවාර්යෙන්ම. දෙවියන් වහන්සේට පුළුවන් ද සුද්ධාත්මයන් වහන්සේ අපෙන් අයින් කරන්න? බෑ උන්වහන්සේ කරුණා දෙවියන් වහන්සේ උන්වහන්සේ මාලිගාවනේ අපි එහෙම කරන්නේ උන්වහන්සේ එහෙම කරන දෙවි කෙනෙක් නෙමෙයි නේද? කරුණාවෙනි. උන්වහන්සේ එහෙම කරනවද? නේද? කරුණා දෙවියන් වහන්සේ එහෙම කවදාකවත් උන්වහන්සේ පහන අයින් කරන්නේ නැහැ. පව් හරි හොඳ දෙවියන් වහන්සේ නේ. නේද? අපිත් කොහොමද පව් කියලා දාන උන්වහන්සේට පාපයක් නෑ උන්වහන්සේ සුද්ධයි. හalleluya අපි තමයි පව්. උන්වහන්සේට පුළුවන් අපිට දීලා තියෙන මේ ගැලවීම නැමැති පහන අයින් කරන්න. ආමෙන්. ඇයි අපි මාලිගාව හරියට තියාගත්තේ නැත්තම්? අපි එළිදරප් පොතට යන් දෙවෙනි පරිච්ඡේදයට. ස්වාමීන් වහන්සේ අපිට මොනවද අන්තිම මොහොතේ කතා කරන්න කියලා බලමු. හalleluya. අපි එළිදරව් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ අපි කියවමු. එළිදරව් 2:5. එබැවින් නුඹ වැටී සිටින්නේ කොතෙන් නිදයි සිහිකොට පශ්චත්තාපව පළමු ක්‍රියාවන් කරන්න. නැතහොත් මම නුඹ ළඟට ඇවිත් නුඹ පශ්චත්තාප නොවෙනවා නම් නුඹේ පහන් රුක සුවකී ස්ථානයෙන් අහක් කරන්නෙමි. ඇති. ආමෙන්. උන්වහන්සේ කතා කරලා කියන අපිට සියුම් හඬින් මේ දන්නවද? එයා මගේ මාලිගාව තමයි. මම ඒ කාලේ මං ඇවිල්ලා ජීවත් වුණා. දැන් මට එන්න ඉඩ දීලා නැහනේ. හැබැයි මම තීරණය කරා එක දෙයක් කරන්න. ඔබ මට දුන්නා ගැලීම ලැබුව දවසේ ඔබ වතුරෙන්ද ගින්නෙන්ද බෞතිස්ම ලැබුවා. ඔබ මට සේවය කරා දැනුත් කරන බොහොම හොඳයි. හරි. උන්වහන්සේ සන්තෝෂයි. අර කන්‍යාවෙන් 10 දිනකට කරා වගේ මමත් ඒ දේ ධර්මිෂ්ඨව කරනවා. හැබැයි මට එක දෙයක් කරන්න සිද්ධ වෙනවා. මොනවාද? ඒගලන්ට දැන් මේ දේ කරත් මට මේ දේ ඔබට කරන්න සිද්ධ වෙනවා. මොනවද? මං ඔබට දීලා තිනවා මේ ගැලවීමේ ශුද්ධාත්මයන් වහන්සේගේ මේ පහන.
මට විතරයි බලය තියෙන්නේ අයින් කරන්න, වෙන කාටවත් නැහැ. හැබැයි මම එක දෙයක් ඔබට මම කරන්න කැමතියි. මම ආස නැහැ ඔක අයින් කරගන්න. උන්වහන්සේ කියනවා අපි ඔක්කොන්ටම මම ආස නැහැ ඔය පහන් රුක ඔයාගෙන් මං අයින් කරන්න. ආමේන්. අයින් කරන්න තීරණය කරේ මොන හේතුව නිසාද දන්නවද? ඔබ මාව පිළි අරගෙන මට මාලිගාවක් කොට දීලා ඒ තුල මට ජීවත් වෙන්න ඉඩ නොදුන්නු නිසා මම තීරණය කරා අයින් වෙන්න. එච්චරයි. නම තීරණය කරා අයින් වෙන්න. වෙන කිසිම දෙයක් ඉඳන් නෙමෙයි. කාටවත් බෑ මාව අයින් කරන්න. උන්වහන්සේ කියනවා මම අරපු දොරක් කාටවත් වහන්න බෑ, වහපු දොරක් අරින්න බෑ කියලා. ඒ වගේ තමයි මම දුන්නු ගැලවීම කාටවත් ඒක අයින් කරන්න බෑ. නමුත් උන්වහන්සේටම පමණයි පුළුවන් ඒක අයින් කරන්න. ඒකයි මෙතන මේ කියන්නේ. උන්වහන්සේට විතරයි පුළුවන් ඔබේ ගැලවීම අයින් කරන්න. හලෙලුයා. ඇයි අයින් කරන්න තීරණය කරේ උන්වහන්සේ? ආපහු කියවන්න. එබැවින් නුඹ වැටි සිටින්නේ කොතනින්දයි සිහි කරන්න. ඔබ වැටලා ඉන්න තැන ඔබ විතරයි දන්නේ, වෙන කවුරුත් දන්නේ නැහැ. ඔබගේ ඉන්න මහත්තයා, නෝන, දරුවෝ, සභාව, පාස්ටර්, සේවය කරන අය, වැඩිහිටියෝ කවුරුත් දන්නේ නැහැ ඔබ වැටිලා ඉන්න තැන. ආමේන්. ඔබ රාසිගත කරන පාපේ කවුරු හරි දන්නවද? නෑනි. කවුරු දන්නවද? ඔබ වැඩට ගිහලා එනකන් මහත්තයා දන්නවද ඔබ කොහෙද වැට්ට ගියේ කියලා? නෝන දන්නවද මොනවද කරන්න කියලා? දැන් නම් දන්නව ටෙලිෆෝන් තියෙන ඉඳ කොහෙලාද ටච් එකේ ඉන්නේ නේ. කොහෙද ඔයා? ඔය වැඩක් කරන්න දෙන්නේ නැද්ද? හා? කොහෙද ඔයා? ඔය මට බාත්රූම් යන්නවත් දෙන්නේ නැද්ද? මම මේ වැඩ මම টয়ලට් හැමතිස්සෙම ඒ මම টয়ලට් දැන් ෆෝන් එක තියෙන ඉඳ පොඩ්ඩක් හිත හදා ගන්න නෝන මහත්තුරු නේද? ඇදහිල්ලෙන් ඉන්න කෙනා නම් ඔය අතහැරලා තියෙනවා බය නැතුව උඹ කොහේ ගියත් කවන්නේ මම දන්නවා දෙවන්නාස ඉදිරියේ සුද්ධ මාලිගාවක් ඇටියට ඉන්නවා කියලා දන්නවා. දැනගන්න බැරි අය මොන මොන දේවල් කරගන්නවද? කිතුණුව නෑ ඈ. මම කිතුණුව ගැන මම කියන්නේ කිතුණුව හරි හොඳයි. ආමේන්. නේද? සභාවට කතා කරන්නේ මේක. සභාවට කතා කරන කිතුණුවන්ට කතා. කිතුණුව හරි දෙවන්නාස ඉදිරියේ හරි සුද්ධයි. ආමේන්. හalleluya. දැක්ක තැන වහනෙන් බහැලා කතා කරන පාස්ටර් ප්‍රේස් ලෝඩ් පාස්ටර්. ආමේන්. ශාලෝම් කියලා කතා කරනවා. හරි හොඳයි. ඒක මම දකිනවා. ආමේන්. සභාව කිතුණුව හොඳයි. රයිට්. උන්වහන්සේ ඔබගේ පහන අයින් කරන්නේ ඇයි හේතුව? ආමේන්. පළමු ක්‍රියාව මතක් කරගන්න කියන. මොනවද පළමු ක්‍රියාව? ආ? ප්‍රේමය. මොකද්ද ප්‍රේමය කියන්නේ? මොනවද ප්‍රේමය? පළමු ක්‍රියාව මතක් කරන්න ඔය ප්‍රේමය. මොකද්ද පළමු ක්‍රියාව? ඒ බැවින් නුඹ වැටි සිටින්නේ කොතනින්දයි සිහි කරන්නලු. කොතනින්ද? ඔතන ප්‍රේමයක් කියලා නැහැ. හරි ඔබ ප්‍රේමය ගැන මම එතන ඉඳලම කතා කරන සුද්ධාත්මනස මග පෙන්න නිසා. කොතනද පළමු ක්‍රියාව ඔයගලන්ගේ? බොහෝ දන්නේ නැතුව ඇති මම අද කියලා දෙන්නම් ඔයගලන්ට. ඔබ උන්වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා නේද? ස්වාමිනේ මම පිළිගන්නවා. මම කරපු වැරදි වලට මට සමා වෙන්න කියලා. මම හොරෙක් නැත්තම් මම කුඩුකාරයෙක් මම කාමීච්ඡාචාරයෙක් මම වෛශ්‍යාකම් කරපු කෙනෙක් නැත්තම් ඔය මං කොල්ලකාරයෙක් මොකක් හරි දාගන්නකෝ මම බේබද්දෙක් මොනවා හරි ඔක්කොම කියන්නකෝ එතන තිබිලා එදා තීරණයක් ගත්තනේ ඔබ උන්වහන්සේ පිළිගන්න. එදා උන්වහන්සේ අර කුරුසියේ නිර්වස්ත්‍රව ආමෙන් එදා උන්වහන්සේව නිර්වස්ත්‍රව ඇනකාලා මැරුවා. ඒ මරද්දි කටුවට උන්නක් ඇඟට ඔළුවට දාලා අඟල් එකමාර කටු මේ මොළේට බැහැලා මුළු ශරීරයම ඉරලා පොඩි කරලා ඒකෙන් මුළු ලේ ඔක්කොමම ශරීරෙ තිබුණු බිමට වැක්කිරුවා. එක බින්දක්වත් ශරීරෙ තිබුණේ නැහැලු. ආමෙන්. අර හෙල්ලෙන් යනිද්දි දහඩිය ආවල අන්ත ලේ ඉවර වෙලා අන්තිමට දහඩියේ වතුරත් ආවලු. ඒ කියන්නේ ලේ ඉවරයි. එයින් යාට ශරීරෙ මුකුත් නැහැ. ලේ චුට්ටක්වත් තිබ්බේ නැහැ. ශරීරය ඔක්කොම බිමටම දැම්මා උන්වහන්සේ. ඒ කාලේ නීති එනකන් හිටිය උන්වහන්සේ කුරුසියට යන්නේ නැත්තම් බෙල්ල කපලානේ මරන්නේ. යොහන් බෞතිස්තු බෙල්ල කපලා මැරුවේ. ආමෙන්. කුරුසියේ නීති එනකම් හිටියේ. ඒ වෙලාවේ එල්ල මැරෙන්න ඕන උන්වහන්සේගේ වචනේ තියෙන උන්වහන්සේගේ මුළු ලේම මිනිස්සු විසින් පූජා කරයි කියලා. ඒ දවස් එනකම් හිටිය උන්වහන්සේ මේ ඔක්කොමම හැලලා මේ ඔබටයි මටයි එදා උපකාර කරා. ආමෙන්. ඔබටයි මටයි ගැලවීම දුන්නා එදා. ඒ ලේ වලින් ඔබව පව් සේදුවා එදා.
ඒ සෝදලා ඔබව දෙවියන් වහන්සේගේ මාලිගාව හැටියට බාරගත්තා. උන්වහන්සේගේ පෙත්‍රොස් එහෙම නැත්නම් මේ සභාවේ ගොඩනගන පිණිස දෙවියන් වහන්සේගේ සභාවට ඔබ උන්වහන්සේ ඇතුල් කරා. සදාකාලික ස්වර්ගීය සභාවට ඔබ ඇතුල් කරා. උන්වහන්සේගේ සුද්ධ සෙනගක් හැටියට උන්වහන්සේ වෙන් කරගත්තා. ආමීන්. සුද්ධාත්මයන් වහන්සේ සදාකාලයෙන් සදාකාලට වාසය කරන්න උන්වහන්සේ තීරණය කරා. ඔබ මොනවාද කරන්නේ ටික කාලයක් ගියාම දැන් උන්වහන්සේව මතක නැහැ. ආමීන්. මම දැකලා තියෙන මේ සභාවෙන් පරණ සභාවේ මම දැකලා හොටු පෙරාගෙන ආපුන් අඬාඬ ඇවිල්ලා දේව ගැලීම හම්බෙච්ච ගමන් ටික කාලයක් දේව වචනේ දැනගත්තට පස්සේ දැන් ඒගොල්ලෝ අර පාසලටත් වැඩිය චණ්ඩි වෙලා දැන්. ඔයා කොහොමද එහෙම කියන්නේ? අර හොටු පෙරාගෙන ආපු දවසේ මතක නැහැ ගැලවීම. දැන් විවස්ථාවක් ගැන කතා කරන්න යනවා. මේ දෙවියන් වහන්සේව දැන් අමතක වෙලා. ආමේන්. දෙවියන් වහන්සේ කරා පළමු ප්‍රේමී දැන් ඇහින් වෙලා. දැන් 16ව පේන්නේ යකෙක් වගේ දැන්. ආමේන්. ඇයි අර ආපු ප්‍රේමිය කෝ? හalleluya. ආමේන්. වෙන්න බෑ. සුද්ධාත්මයන් වහන්සේ එහෙමනම් කරන්නේ මට නම් එහෙම වෙන්නේ නැහැ. ඔබට මන් දන්නේ කොහොම වෙනවද කියලා. හිමු කරන්න බෑ. ඔබට දුක දැනෙන්න ඕන. ආමෙන්. අපි කියනවානේ අර ගීතිකාවනේ දුක හඳුනන දෙවි කෙනෙක් ඇත මා කීවොත් පිළිගනීවිද. දුක හඳුනන දෙවි කෙනෙක් ඇත මා කීවොත් පිළිගනීවිද. දවසක සමිඳුන් සියසුන් නැරදමා දවසක සමිඳුන් ඔටුනු නැරදමා දවසක සමිඳුන් සියසුන් නැරදමා දවසක සමිඳුන් ඔටුනු හැරදමා මා ගලවන්නට ආවා මනු කයක් දරා ආවා. ඊදා ඇවිල්ලා ඔබට මටයි ප්‍රේම කරා. ආමෙන්. උන්වහන්සේ කියනවා ඒ එදා ඔබට කමා කරලා දුන්නානේ. ඔබ යන අතරතුර මොන හරි බයි මිස්ටේක් එකක් කියලා වැරදක් සිද්ධ වෙනවානේ. ඒ ගැන තමයි මේ කතා කරන්නේ. ඔබ යන අතරතුරේ වැරදි සිද්ධ වෙනවානේ. වැරදි සිද්ධ වෙන්නේ නැති කවුරු හරි කෙනෙක් ඉන්නවද? මම අපි ඔක්කොම සුද්ධවන්ති වෙලා ඔක්කොම උඩ ඉන්න කට්ටියද මම විතරයි තකොද වැරදි වෙන්නේ. හalleluya. ආමෙන්. යන ගමන් අපට පොඩි පොඩි වැරදි සිද්ධ වෙනවා. උන්වහන්සේ කියනවා මෙන්න මේ කාරණා කියනවා. නුඹ වැටි සිටින ස්ථානයේ සිහිකොට පළමු. ආමෙන්. කොතනින් නුඹ වැටි සිටින්නේ කොතනින්ද සිහිකොට පච්චස්තාපව පළමු ක්‍රියාවට ඇතුල් වෙන්න. ඒ කියන්නේ පළවෙනි ගැලීමේ ප්‍රේමයට ඇතුල් වෙන්න. ආමෙන්. ඒ ක්‍රියාවල් කරන්න. ඒ ලස්සන පළවෙනි දවසේ දුන්නා ගැලවීමේ ක්‍රියාවල් කරන්න. ඊ අතරතුරදී ඔබට පසුතැවිලි වෙන්න උපකාරයක් තියෙනවා නම් ඔබ පසුතැවිලි වෙලා ජීවත් වෙන්න. එහෙම පසුතැවිලි නොවුනොත් එක ගැන මෙතන කියන්නේ. ආමෙන්. පළමු ක්‍රියාවල් කරපන්ද. නැත්නම් මම නුඹ ළඟට ඇවිත් නුඹ පශ්චාත්තාප නොවෙනවා නම් ඔබගේ ජීවිතේ පසුතැවිලි වෙන්නේ නැති ජීවිතයක් ගත කරනවා නම් මම ඇවිල්ලා ඔබ දන්නේම නැහැ. ඔබට දැනගන්න දෙවියන් වහන්සේ තියන්නෙත් නැහැ. මම ඔබ වහන්සේ මම දුන්නු ගැලවීම මං අයින් කරගන්නවා. ඒ පහන අයින් කරගන්නවා. ආමෙන්. ඔබගෙන් පහන අයින් වුණොත් ඔබ කොයි වගේද කියලා ඔබ දන්නවද? කී දෙනෙක් දන්නවද ඔබ කොයි වගේද කියලා ඔබගේ පහන අයින් වුණොත්? පරණ ස්වභාවයට වඩා 7 ගුණයක් භයංකාරයි. ආමෙන්. පරණ දකින්න සිස්ටව නෙමෙයි දකින්න හම්බෙන්නේ. පරණ දකින්න බ්‍රදර් කියන එක්කෙනාව නෙමෙයි දකින්න හම්බෙන්නේ. හalleluya. දැක්කොත් යුද්ධ. ආමෙන්. ලෝකේ තියෙන ලොකුම යුද්ධය තමයි ඒ අයව දැක්කම. ඇයි ඔහොම දුරු කරන්න බෑනේ 7ක් ඉන්නවා ඇතුලේ. එකෙක් කරින්නවා එකේ අපිටම හරියම එකෙක් කැරෙයිලා ගැලවිලා ගිහලා තමයි අපි ගැලවිලා ඇවිල්ලා තියෙන්නේ. 7ක් කරින්න ගියාම පුදුම ප්‍රශ්නයක් එන ස්වාමීන් වහන්සේට යෑගෙන් නේද? ආමෙන්. උන්වහන්සේ පුදුම පීඩාව මේ සේවයකට බහිනව ඇති උන්වහන්සේ උඩ ඉඳලා. අන්ධකාර 7ක් අරින්න. දැන් අපිට එකක් ඉඳලා හරි ෂේප් එක අපි උන්වහන්සේ පිළි අරගෙන අයින් වුණා කියන්නකො. දැන් උන්වහන්සේ පිළි අරගෙන 7ක් ආවම හරි ප්‍රශ්නයක් වෙනවා නේද? හalleluya. හරිම අමාරුයි වරින්න. මොකද දැන් දෙවියන් වහන්සේගෙත් වචනේත් දන්නවා, විවස්ථාවක් දන්නවා, සුද්ධාත්මයන් වහන්සේ හිටලා ගියේ එකක් දන්නවා. දැන් ලෝකියක් දන්න නිසා පරණ
එකක් ඉන්න නිසා ඕන දෙයක් කරගන්න පුළුවන් ඊයට. හලෙලූයා. තරහ වෙන්න එපා. මේක බලන අය හා සබාව දෙවියන් වහන්සේ රවට්ටන්න කාටවත් බෑ. ඔබ මොහේ රැවටෙන්නේ. ආමෙන්. දෙවියන් වහන්සේ රවට්ටන්න කිසි කෙනෙකුට බෑ. ඔබයි රැවටෙන්නේ. ඔබ රැවටෙන එක පාඩුවක්. මොකද ලස්සන සදාකාලික තැනක් තියෙන එක. ඒක අයින් වෙන එක ඔබට ලොකු වේදනාවක් ඒක. දෙවියන් වහන්සේ මේ දවසේ කතා කරන්නේ වේදනාවෙන් අපිට අයින් වෙන්න. පසුතැවිලි වෙලා දෙවියන් වහන්සේට එක නැවත සම්බන්ධකම් ඇති කරගන්න. ඇති කරකට උන්වහන්සේගේ ඊමට අපි සූදානම් වෙලා යහපත් කන්‍යාවන් 5 දෙනා වගේ යන්න උන්වහන්සේ අපිට කතා කරන්නේ. නවතින්න නෙමෙයි යන්නයි. එන්න මා සමග මාත් එක්ක ජීවත් වෙන්නයි උන්වහන්සේ කියන්නේ. හලෙලූයා. කවුරුරි කැමතිද ඔබ ළඟ තියෙනවා නම් මේ ලෝකයේ ඔටුනු ගලවන්න මේ උදෑසන. ඔබට තියෙනවා නම් ලොකු දේවල් මම මෙහෙම කරනවා මම මෙහෙමයි දෙවියන් වහන්සේට බාර දෙන්න. හලෙලූයා. මම ඔයගලන්ට මාස ගානේ අවුරුද්දක් විතර වෙන කතා කරලා තියෙන ඔබට 11යි තියෙන්නේ කියලා නේ. 11යිනේ තියෙන්නේ. මම දැකලා තියෙනවා දාර යක්ෂ ආත්ම දෙවි රූප වල ඔලු ගෙඩි 3-4ක් තියෙනවා. එහෙම නැහනේ. කාටවත් තියෙනවද? මට නම් පේන්න කායකන එක ඔළුවේ මිනිස්සුෙකුට මවන්නේ දැන් නැත්. ඔලු දෙකක් මවපුවා තියෙනවා මම දැකලා තියෙන එක ශරීරේ මම නම් දැන දෙවන්නස කොයි විදිහේ අය විභාග කරන්න යනවද කියලා. ආමෙන්. නමුත් දෙන්න සිතන්නේ දෙවිදිහකට වගේ මම දැකලා තියෙනවා සමහරක් වෙලාවට මම ටීවී එකේ ගොල්ලෝ කතා කරද්දි. සිතිවිලි දෙකක් තියෙන්නේ. ඒ දෙන්නටම ඔලු දෙකක් තිබුණාට ඔටුනු දෙකක් හම්බෙන්නේ. ඔබගේ ඔළුවට ඔටුනු දෙකක් දානවද දෙවියන් වහන්සේ? දාගන්නත් බෑ. දාගන්න යන්නත් එපා. සමහරක හරි ආසයි ඔටුනු ගොඩාක් රැස් කරගන්න නේද? දෙවියන් වහන්සේ දාන එක ඔටුන්නයි. ආමෙන්. ඒ ඔටුන්න ඔබ ආරක්ෂා කරගන්න ඔබට දෙන. ඒක වැඩි ලොකු වෙන්නත් ඕනේ කොට වෙන්නත් ඕනේ. දෙන ඔටුන්නවට විශ්වාසවන්ත හිටියම ඒ ඇති. ආමෙන්. සමහරක ලොකු ඔටුනු බලාපොරොත්තු වෙන මෙච්චර විතර අඩි 3මාරක ඔටුන්නක් හදා ගන්නවා. අනේ ස්වර්ගයේ ගිහලා ඔබට දාන්න ගියොත් ඔබගේ බෙල්ල කැඩිලා වැටලා එතනම මැරිලා යනවා. ආමෙන්. ඔබට දෙන ඔටුන්න ඔබ දාගන්නේ ඇති. ලොකු කරගන්න යන්න එපා. සමහරක අය ගල් අල්ල ගන්නවා ඒකට. මැණික් ගල් වල බර දන්නේ සමහරක් අය කොයි වගේද කියලා. ආයුර්ෝඩි පුෂ්පරාග රත්නූල් එයා මේවා කියනවා නේද? උප්පත්තිපති තියෙන මැණික් වර්ග ඔක්කොම ලියලා. හලෙලූයා. නිකන් හරි ඔකේ මැණික් ගල් 10ක් 15ක් විතර ඔකට වුණා නම් ඔබගේ ඔළුවේ හැමතිස්සම ස්වාමීන් වහන්සේ ඉදිරියේ බෙල්ල නැමිලා තියෙයි. ඒයි කියලා ස්වාමීන් මට බෙල්ල උස්සන්න බෑනේ මං ගත්තු ගල් වලින් මේ ඔටුන්න බර වෙලා. හලෙලූයා. ඒන උන්නසික එන ඔය ඔටුන්නත් එක්ක අරගෙන කොහේ හරි ගිහලා ජීවත් වෙන මා ස්වර්ගෙන් නම් ඉන්න යන්න එපයි කියලා. හලෙලූයා. ඔබට උන්වහන්සේ දුන්නා ගැළවීම තමයි ඔබට තියෙන ලොකුම ඔටුන්න. ඒක ඔබ වෙනස් කරගන්න යන්න එපා. ආමෙන්. ඔබ ගැන දෙවියන් වහන්සේට අල්ලලා දෙන්න ඔබ කවුද කියලා. දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙයි ඔබ කවුද කියලා අල්ලලා දුන්නොත්. ඔබ වැටිලා ඉන්නවා නම් ඒ ගැන සිහි කරන්න. පසුතැවිලි වෙන්න ඕන නම් පසුතැවිලි වෙන්න. පස්සෙච්චාප වෙලා ඔබ නැවත පළමු ක්‍රියාවට ඔබ අයින් ඇතුල් වෙන්න. දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. ආමෙන්. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවද නැද්ද කියලා මම අද කියනවා. මේ සභාව ආශිර්වාද ලද්දෙක් වෙනවා. මේ බලන හැම කෙනෙක්ම ආශිර්වාද ලද්දෙක් වෙනවා. ඔබ පළමු ක්‍රියාවට ගිහිලා ඒ වැටිලා ඉන්නවා නම් එතන උන්වහන්සේට කියලා දීලා නැගිටින්න. ඔබ දෙවියන් වහන්සේ ආශිර්වාද කරගෙන අරගෙන යයි. ඔබ දන්නේ නැති තැන් වලට ඔබ ගෙනියයි. ඔබ මිනිස් ඉදිරියේ ඔබ බලපාණ්ඩයයි. ඔවුන්ට ආශිර්වාදයක් වෙයි. ඔබ අත තියෙනුන් වැටෙයි. ඔවුන්ට ආශිර්වාදයක් වෙයි. කතා කරනුන් සඵලවත් වෙයි. ආමෙන්. ඔබගෙන් වචනයක් ගියත් ඒ වචනේ ජීවණය ආපහු හැරිලෙන්නේ නැතු වෙයි. ඔබ යන තැන දෙවියන් වහන්සේ පුදුමහා ලකුණු කරමින් දෙවියන් වහන්සේ ගෞරවයට මහිමයටපත් වෙයි. ඇයි? ඔබ තුල ඉන්න ශුද්ධාත්මයන් වහන්සේ නිසා. ආමෙන්. උන්වහන්සේගේ මාලිගාව නිසා. අද සමහරක් අයගෙන් අහන්න කිව්වොත් ඔක්කොම නෑ බෑ වැටිලා දේවදරුවෝ කියන්නේ ඔක්කොම රින දේවල් නේ කියන්නේ. දෙවියන් වහන්සේ ගත්තේ ධන දේවල් වලට යන්න. හලෙලූයා. උන්වහන්සේ කියනවා මම වල්ගේ නෙමෙයි හිසව කරනවා කියලා. අපි හිස පැත්තකින් තියලා වල්ගේටත් නෙමෙයි වල්ගේත් නෙමෙයි පොළවේ ඇතුළට යන්න යනවා. ආමෙන්. හලෙලූයා. අපි වැටිච්ච තැනින් අපි නැගිටිමු. ආමෙන්. ප්‍රථමයෙන් අපි බලන අය. හලෙලූයා. ස්වාමීන් වහන්සේට ස්තුති කරමු මුළු හදවතින්. අපිට දෙවියන් වහන්සේ කතා කරන්නේ දැන් උන්වහන්සේ ගිහිම ආසන්න නිසා. උන්වහන්සේ සූදානම් කරලා තියෙන ඔබ අරගෙන යන්න මනමාලිය හැටියට. කන්‍යාවන් 10න් 5ක් ගියා වගේ සමහරක් වෙලාවට අපි ඔක්කොම ඇඳගෙන අපි මනමාලිය වගේ ඔක්කොම තියෙන නම සමහරක් වෙලාවට අපිට යන්න බැරුව යයි.
ඇයි? ශුද්ධාත්මයන් වහන්සේ අප තුල නැති නිසා. ඒ උන්වහන්සේගේ පහන අපි ආරක්ෂා කරගමු. අපිට දීලා තියෙන ගැලවීම අපි ආරක්ෂා කරගමු. අපි හැම කෙනෙක්ම දෙයයන් වහන්සේට බයින් සහ බෙවුලින් අපි යමු. ආමෙන්. අපි නැගිටලා සුළු මොහොතක් අපි උන්වහන්සේට ස්තුති කරමු. ස්වාමීන් වහන්සේට කියමු ස්වාමීනි අපේ කන් ලවත් දවසේ අහන්න. අපි ඔබට ආදරේ ස්වාමීනි. අපව වෙනස් කරන්න. ඔබගේ ස්වරූපයට අපව ගේන්න ස්වාමීනි. අපි ස්වාමීන් වහන්සේ සුළු මොහොතක් අපි දෑත් ඔසල කියමු ස්වාමීනි. මගේ ජීවිතයට ආශිර්වාද කරන්න අද දවසේ. මට උදව් කරන්න, මට උපකාර කරන්න, මට නැගිටින්න උදව් කරන්න. ස්වාමීනි මං ඉන්න තැනේ මට නැගිටින්න ඕන. මාව අල්ලන් ඉන්නවා නම් යම් අන්ධකාරයක් මං අද දවසේ ඔබගේ නාමයෙන් කියලා මං ඒවල තරවටු කරලා මං නැගිටිනවා ස්වාමීනි. මං ඔබගේ ආශිර්වාද ලද්දෙක් වෙන්න ඕන ස්වාමීනි. මට මේ ආශිර්වාද හිමි කර දෙන්න. ස්වාමීනි මාව කිසි කෙනෙකුට හෙලා දකින්න ඉඩ තියන්න එපා. ඔබගේ ධර්මිෂ්ඨ මිනිස්සෙක්ට පෙනී හිටින්න මං ආසයි. ඔබ වහන්සේ පාවිච්චි කරන, ඔබ වහන්සේ ගෙනියන, ඔබ වහන්සේ ආශිර්වාද කරව මිනිසෙක් ඇටියට. ස්වාමීනි භාර්යාවක් ඇටියට, පුරුෂයෙක් ඇටියට, දරුවෙක් ඇටියට, සහෝදරයෙක් ඇටියට, සහෝදරයෙක් ඇටියට මං ඉඳාසයි. මට ඒ දේ කරලා දෙන්න ස්වාමීනි. ඔබ උන්වහන්සේට අවංකවම කියනවා නම් පසුතැවිලි වෙලා. දැන් උන්වහන්සේ ඔබට බලවත් දෙයක් කරන්න යනවා. හලෙලූයා. ආමේන්. හලෙලූයා. උසුළුමන්දක උන්වහන්සේට දයාත්වසල උන්වහන්සේට ස්තුති කරමු. උන්වහන්සේට කතා කරමු උන්වහන්සේත් එක්ක. මුළු හදවතින් කතා කරමු උන්වහන්සේත් එක්ක. ස්වාමීන් වහන්සේට කියමු ස්වාමීනි මා දිස්ස බලන්න කියලා. හලෙලූයා ස්වාමීනි. අපි ඔබට ප්‍රශංසා කරනවා. හලෙලූයා. හලෙලූයා. ඔබට ප්‍රශංසා කරනවා. හලෙලූයා. ඔබට මහිමය වේවා. ඔබට ස්තුති කරනවා ස්වාමීනි. අපේ කන්නව අහන්න උන්වහන්සේ සූදානම් කෙනෙක්ද නැන්ද? ආමෙන්. අපේ මොරගැසින් අපේ කන්නව අහනවද උන්වහන්සේ? අනිවාර්යයෙන්ම අද දවසේ අහන්න යනවා. අපි ඉල්ලන හැම දෙයකටම උපකාර කරන්න යනවා උන්වහන්සේ. හාලෙලූයා. අපි හැම කෙනෙක්ම දන්නවා කෙටි ගීතිකාවක් අපි ගායනා කරමු. දෙයන්නාසේ ඉදිරියේ අපි හැම කෙනෙක්ම අපි මෙතන ඉඳගෙන ඔහු විදියට নমස්කාරයෙන් ඉඳගෙන අපි ගායනා කරමු. හාලෙලූයා. අසන්න සමීදුනි මගේ කන්න ලව්වලට ලොව අයිනේ සිට හඬන්නෙමි ඔබට මා සිත හඬනා කල පර්වතයට මාගෙන යන්න ඔබ වඩා උසස් ඔබ මට වඩා උසස් බවංකොම උන්වහන්සේට කියන්න ඔබ වඩා උසස් ඔබ මට වඩා උසස් උන්වහන්සේ මේ මොහොතේ අපේ කන්ලා වසමින් සිටිනවා. ඔබ පසුතැවිලි වෙන ආකාරය උන්වහන්සේ දන්නවා. ඔබ සැබෑ පශ්චාත්තාවපයක් වෙනවා නම් ස්වාමීන් වහන්සේ ඔබ සමග සිටමින් ඔබ රැගෙන මහිමයට ගෞරවයටපත් වෙන්න යනවා. උන්වහන්සේ පුදුම දෙයක් ඔබගේ ජීවිතයට කරන්න යනවා. උන්වහන්සේ මහත් ආශිර්වාදයක් ඔබ කෙරේ වගුරන්න යනවා. මහත් බලාපොරොත්තුවක් ඔබට දෙන්න යනවා. මහත් ආශිර්වාදයෙන් පූර්ණ කරන්න යනවා. ඔබට දිව්‍යමය සුවය, ඒ සමාදානීය ප්‍රීතිය දෙන්න යනවා. ඔබ ආශිර්වාද ලද්දෙක් කරන්න යනවා. පොළවේ නුවරේ ඉන්න ස්ථානේ ආශිර්වාද ලද්දෙක් කරන්න යනවා. හලෙලූයා. අද ඉඳලා උන්වහන්සේ ඔබගේ කන්ල වසන්න යනවා. ආමෙන්. උන්වහන්සේට අත්පොසන්නාදයක් දෙමු. උන්වහන්සේ අපට උපකාර කරන දෙවියන් වහන්සේට. හලෙලූයා. ස්වාමීන් වහන්සේ ස්තුති කරනවා. හලෙලූයා. මං ඉල්ලන සිස ශාන්තිට යාඥා කරන්න කියලා. උන්වහන්සේගේ හඬ තුල අපව ජීවත් කරන්න. අපව සුව කරන්න. අපව නිදහස් කරන්න. ඔබගේ ආශිර්වාද තුල ජීවත් වෙන්න. සැබෑ පසුතැවීමක් තුල ජීවත් වෙන්න කරුණාව දෙන්න කියලා බාර කරලා යාඥා කරන්න. හලෙලූයා. ස්තුති ස්තුති ස්තුති. Hallelujah. Oh, Swamini.
Hallelujah. Oh Swamini. Oh Swamini. Oh. Oh Swamini. Oh Swamini. Hallelujah. Hallelujah. Oh, Suti. Hallelujah. Oh Swamini. Oh Swamini. Oh Swamini. Hallelujah. Suti Swami. Hallelujah. Amen. ස්වාමිනී ඔබගේ උතුම් වූ කරුණාවද ඒ යේෂුවා මෙසියස් වහන්සේගේ ප්‍රේමයේද ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමද ඔබගේ දෙවෙනීම පැමිණෙන තෙක් අප සමග වේවා. ආමේන්. ආමේන්. සියලු කෙනෙකුට ශාලෝම්. ශාලෝම්.